84,000ක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ අති උතුම් දළදා වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමියේ සිට ඔබ සැමට දළදා සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. දළදා සමිඳුන් කිත්සිරි මෙවන් රජ දවස ලක්දිවට වැඩම කළදා පටන් අද වනතුරු දළදා වහන්සේ සුරැකිව සිටීමට මහා විහාරීය මහා සංඝරත්නය සිදු කළා වූ අනුපමේය මෙහෙවර පිළිබඳව අප විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කළ යුතුයි. අනුරාධපුර රාජධානියේ සිට මෙරට අවසන් රාජධානිය වූ ඓතිහාසික සෙන්කඩගල පුරවරය දක්වා දළදා වහන්සේ වැඩම කරවීම අතිශය තීරණාත්මක කාර්යභාරයක් වුණා. වර්තමානයේදී මල්ලොතු අස්කිරි උබේ මහා විහාරයන්හි ශ්‍රීමත් මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය දළදා වහන්සේ දිවිහිමියෙන් ආරක්ෂා කරමින් තේවාවන් පවත්වමින් ඒ සියලු කටයුතු සිදු කරනවා. කිත්සිරි මෙවන් රජ දවස ආරම්භ කළ උපසම්පදා කටයුත්තෙන් අනතුරුව මහානායක ස්වාමින් වහන්සේලා පත් කිරීම සිදු කරන්නේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ මූලිකත්වයෙන්. ඒ අනුව මල්ලොතු අස්කිරි උබේ විහාරයන් සඳහා මහානායකවරුන් සහ අනුනායක ස්වාමින් වහන්සේලා පත් කිරීම සිදු කරනු ලබනවා. 1753 වසරේ සිට මේ දක්වා උබේ විහාර පාර්ශවයන් කීර්තිමත් කරමින් නම රන්දමින් කටයුතු කළ මහානායක ස්වාමින් වහන්සේලා පිළිබඳව අනුනායක ස්වාමින් වහන්සේලා පිළිබඳව අපිට බොහෝ දේ කතා බහ කරන්නට පිළිවන්. තවත් එවැනි අලුත් පරිච්ඡේදයක ආරම්භයේ සනිටුහන් වන දිනයක් හැටියට අද දවස හඳුන්වා දෙන්නට පුළුවන්. අභිනවයෙන් අස්කිරි පාර්ශ්වය සඳහා පත්වන ලද අතිපූජ්‍ය අනුනායක ස්වාමින් වහන්සේ නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රයේ පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ආරම්භ කරන්නට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී මේ පුණ්‍යෝත්සවය පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙන අවස්ථාව. ඔබ දන්නවා ඓතිහාසික මහනුවර මගුල් මඩුවේ සුවිශේෂී රාජ්‍ය මහෝත්සවයන් පැවැත්වෙන්නේ මහානායක ස්වාමින් වහන්සේලා වෙත අක්තපත්‍ර පිරිනැමීම, අනුනායක ස්වාමින් වහන්සේලා වෙත අක්තපත්‍ර පිරිනැමීම මේ ආදී පුණ්‍ය කටයුතු තමයි මේ ඓතිහාසික මගුල් මඩුව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන්නේ. අපි දැන් සූදානම් වෙනවා ඓතිහාසික මගුල් මඩුවේ රැඳී සිටින අප හිතවත් සංනිවේදක සමන් ජයරත්න වෙත සම්බන්ධතාව යොමු කරන්නට. ඔබ සඳහන් කළ ඓතිහාසික මගුල් මඩුව උඩරට වාස්තු විද්‍යාවේ බලමහිමේ කියාපාන දාරුමය කැටයම් වලින් සමලංකృత වූ මහා කුළුණු වලින් සමන්විතව 1783 දී රාජාධි රාජසිංහ මහරජතුමන් විසින් ඉදිකරන ලද මේ මහා පෞරාණික උඩරටදී ඔබ අප සියලු දෙනාටම ඉතිහාස වංශ කතාවේ විශේෂිත සන්ධිස්ථාන රසක් සිහිගන්වන්න වඩා විශේෂිත වුණු තැනක් මගුල් මඩුව. රාජාධි රාජසිංහ මහරජතුමන් විසින් ඉදිකරන ලද මේ මගුල් මඩුව ඉතිහාසයේ බොහෝ සිදුවීම් වල මතක සටහන් රැඳී ඇති විශ්මිත මහා නිර්මාණයක්. පෞරාණික හාරිස්පත්තුවේ රැලි පාලම් සැරසිලි වලින් මේ සමලංකృత වී තිබෙනවා. එය මේ විශේෂිත වුණු මහා මණ්ඩපය සරසන්නට ඉතිහාසයේ සිටම භාවිත කළ එකම සැරසිලි කලාවයි. මේ සියල්ලගෙන් අද මේ සමලංකృతව තිබෙන්නේ තවත් ඉතිහාසගත වන ඉතිහාස වංශ කතාවේ රන් අකුරෙන් ලියවෙන මහා පුණ්‍ය කටයුත්තක් උදෙසාමයි. සියම් මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශවයේ අභිනව ශ්‍රීමත් අනුනායක නාරන්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේට ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමන් විසින් එම පත්වීම පිළිබඳ වූ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගන්වන මහා රාජ්‍ය මහෝත්සවයටයි ඔබ අප සියලු දෙනාම එක්ව සිටින්නේ. මේ විශේෂිත වුණු අවස්ථාව අද අප සියලු දෙනාටම වඩා වැදගත් වෙන මේ කාර්යය සඳහා අපි
ඔබට සම්බන්ධතාවයේ යලිත් වතාවක් ලබා දෙනවා අසංක ඔබේ මීළඟ ප්‍රවේශයේ උදෙසා. කිත්සිරි මෙවන් රජ දවස දළදා වහන්සේ මෙරට්ට වැඩම කරවීමේ සිට එය රාජ්‍යත්වයේ සංකේතය ලෙස උදුන් මල්කඩ ලෙස අපේ රටේ ජනතාව රජවරුන් මේ සියලු දෙනා සලකනු ලැබුවා. එතැන් සිට දළදා වහන්සේ මේ මහනුවර යුගයේ දක්වා රැගෙන එන්නට වැඩම කරවන්නට අවශ්‍ය කටයුතු සූදානම් කෙරුණේ විවිධ අභියෝගාත්මක කාරණා හමුවේ. විදෙස් ආක්‍රමණ, සතුරු ආක්‍රමණ මේ සියල්ලකින් දළදා සමිඳුන් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන්නට එදා සිට රාජ්‍ය නායකයින් වගේම ගෞරවනීය මහා සංඝරත්නය කටයුතු කළා. ඉතින් එවන් අවස්ථාවක එවන් කටයුතු සියල්ල සිදුවෙන අවස්ථාවේ අද මේ අස්ගිරි පාර්ශවයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නත් පත්‍රයේ පිළිගැන්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ඇතුළු සම්භාවනීය මැති ඇමතිවරුන් ආරාධිත පිරිස ඓතිහාසික මගුල් මඩුව වෙත ගමන් කරන අවස්ථාවයි අපට මේ මොහොතේදී දකින්නට හැකියාව ලැබෙන්නේ. ඓතිහාසික බවින් චිරාගත සම්ප්‍රදායානුකූල උත්සව පමණයි මහනුවර මගුල් මඩුවේ පවත්වන්නට කටයුතු සම්පාදනය කෙරෙන්නේ. එවන් ඓතිහාසික දිනයක් බවට අද පත්වනවා. අපි සඳහන් කළා උබේ විහාර පාර්ශවයන්හි අතිගෞරව ශ්‍රීමත් මහානායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා වසර ගණනාවක් තිස්සේ විවිධ ආකාරයෙන් දළදා සමිඳුන්ට පුද සත්කාර සිදු කරමින්, තේවාවන් සිදු කරමින් ඒ කටයුතු සිදු කළා. උන්වහන්සේලා බුදු සසුන බැබලීමට කටයුතු කළා. මේ සම්බුද්ධ ශාසනය රැක ගැනීමට දිවිහිමියෙන් කැප වී කටයුතු කළා. එවන් ස්වාමින් වහන්සේ නමකටයි අද අස්ගිරි පාර්ශවයේ අභිනව අනුනායක දුරේ පිරිනැවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. ශාසනික වශයෙන් අමිල මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ වසර ගණනාවක් තිස්සේම දළදා සමිඳුන් උදෙසා තේවාව සිදු කරමින් සියලු කටයුතු සිදු කරන්නට වාග්යවන්ත වූ ස්වාමින් වහන්සේ නමක් හැටියටත් අපිට හඳුන්වන්නට පිළිවන් අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේට පසුගිය අගෝස්තු 28 වෙනිදා අස්ගිරි උපෝසථාගාරයට රැස් වූ කාරක මහා සංඝ සභාව, මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව අස්ගිරි පාර්ශවයේ අභිනව අනුනායක දුරේ පිරිනැමුණු ලැබුවා. ඊට අදාළ ශ්‍රී සන්නස්පත්‍රයේ පිළිගැනීමේ රාජ්‍ය මහෝත්සවයට මේ මොහොතේදී ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදු වෙනවා. අපි නැවතත් සම්බන්ධතාව යොමු කරනවා ඓතිහාසික මගුල් මඩුව වෙත. අනුරාධපුර රාජධානියේ සිට ඓතිහාසික කන්දොඩරට මේ අවසාන මහා සෙන්කඩගල රාජධානිය දක්වා විවිධ රාජධානිවලදී වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය කොට ගනිමින් උන්වහන්සේ ආරක්ෂා කර ගැනීම උදෙසා එදා සිට අද දක්වාම උන්වහන්සේව රැකබලා ගැනීම උදෙසා දේශීය මුරු දේවතාවුන් වහන්සේලා ලෙසින් විරුදාවලී ලද අපේ අතිගෞරවනීය උබේ මහා විහාරයේ මහානායක මාහිම්පාණන් වහන්සේලා උන්වහන්සේලාගේ ඒ පූර්ණ කැපවීම, උන්වහන්සේලාගේ ඒ මහා කැපකිරීම අදටත් අපි දකින්නේ ඒ කාරණාවන් සියල්ල සපුරාලීමෙන් අපේ දේශයට මේ මහා ආශිර්වාදය නොඅඩුවම පිරිනැමෙනා වගයි. ඒ කාර්ය උදෙසා අද දවසේ තවත් මහා යුග මෙහෙවරකට මුල පුරන අපේ අතිගෞරවනීය අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිම්පාණන් වහන්සේ, අතිගෞරවනීය නාරන්පනාවේ ආනන්දාභිධාන අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙත ඒ ධූරය පිළිබඳ වූ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැනීමේ උළෙලට ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. රටේ රාජ්‍ය නායකයා ලෙසින් සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ඉටු කළ යුතු, ඉටු විය යුතු සිය වගකීම් මැනවින් හඳුනා ගනිමින් ඒ සියල්ල නිසි ලෙස නොඅඩුව ඉටු කරන්නට ගරු ජනාධිපතිතුමන් දරනා උත්සාහය, එතුමන් දරනායේ ප්‍රයත්නය මේ මොහොතේ අපේ අතිගෞරවනීය ත්‍රිනිකායික වන්දනීය මහා සංඝරත්නයේ ගෞරවයට පාත්‍ර වන බව සඳහන් කළ යුතුමයි.
අද ඔබ අප සියලු දෙනාම මේ එක්වන්නේ මේ සූදානම් වන්නේ ඒ විශේෂිත වුණු ඉතිහාස වංශ කතාවේ තවත් විශේෂිත වුණු පරිච්ඡේදයක් ලියා තබන්නටයි මේ ඓතිහාසික මගුල් මඩුවේදී. ගරු ජනාධිපතිතුමන් සම්භාවනීය ආරාධිතයින් සියලු දෙනාම මේ අවස්ථාවේදී අපේ අතිගෞරවනීය අභිනව අනුනායක මාහිම්පාණන් වහන්සේ වර ප්‍රමුඛ උභය මහා විහාරයේ වන්දනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේලා වෙත ජනාධිපතිතුමන්ගේ ගෞරවය නමස්කාරය පිරිනමමින් මේ කාර්ය උදෙසා මේ රාජ්‍ය පුණ්‍ය මහෝත්සවයක් ලෙසින් එතුමන් විසින් අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කොට ඒ සියල්ල සකසාදී මේ සියල්ල නිසි ලෙසින් ඉටු කරන්නට අවශ්‍ය සියලු කටයුතු නිම කොට හමාරයි. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංස කතං කත්තා නොචත්තානි නියෝජයේ යම් භික්ෂුවක ප්‍රිය වූයේද මනාප වූයේද ගරු වූයේද බහුමානයට පාත්‍ර වූයේද ඇදහිය හැකි වාක්‍ය ඇත්තේ වේද හරවත් දෙයක්ම කතා කරන අයෙක් වේද නුසුදුසු තැන්හි නොයදවා සුදුසු තැන්හිම යොදවයිද එවන් වූ භික්ෂුව ඇසුරු කළ යුතුය භජනය කළ යුතුය පෛරු පාශාන කළ යුතුය. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ දේවතාවක්ගේ බික්කුණිත්ත සූත්‍රය අපට පෙන්වා දෙන්නේ එසේයි. අද ඔබ අප සියලු දෙනාම ජීවමාන සාක්ෂිකරුවන් වී මේ සූදානම් වන්නේ එවන් ශීල ගුණෝපේත අනුනාහිමිපාණන් වහන්සේට ප්‍රසාද ප්‍රණාම පූජෝපහාර කිරීමේ මහා පුණ්‍ය කටයුත්තකට එක්වන්නටයි. ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ මූලික මෙහෙයවීමෙන් රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා ඔස්සේ මේ පුණ්‍ය මහෝත්සවය අපි සජීවීව විකාශනය කිරීමට අවශ්‍ය කටයුතු විධිවිධාන යොදා තිබෙනවා මෙතෙන් සිට. අස්ගිරි මහවිහාරයේ ප්‍රධාන පාර්ශව දෙකක් අපට හඳුන්වා දෙන්නට පිළිවන්. ඒ මැද පන්සල් පාර්ශවය සහ පහළ පන්සල් පාර්ශවය ලෙසින්. මේ පාර්ශව දෙක ඉඳවලගොඩු සංඝ පරම්පරාව, උරුලෑවත්ත සංඝ පරම්පරාව සහ පොතුහැර සංඝ පරම්පරාව ලෙසින් ප්‍රධාන සංඝ පරම්පරා තුනකින් සමන්විත වෙනවා. මෙයින් ඉඳවලුගොඩ සංඝ පරම්පරාවේ ප්‍රථම අනුනායක මාහිම්පාණන් වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ පත් වූ අතිගෞරවාර්හ ඉඳවලුගොඩ ධම්මපාල අනුනායක මාහිම්පාණන් වහන්සේ. ඉඳවලුගොඩ සංඝ පරපුරෙන් 1976 දී පත් වූ 14 වන අනුනායක මාහිම්පාණන් වහන්සේ අතිගෞරවාර්හ හාල්යාලේ ශ්‍රී සුමනතිස්සා විධාන අපවත් වී වදාළ ඓතිහාසික බදුළු මුතියංගන රජමහා විහාරස්ථානයේ වැඩ විසූ විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ. ධර්මදර විනයධර මහා තෙරණමක් වූ උන්වහන්සේගේ වඩා වැදගත් වන්නේ අද අපේ කථානායකයන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ උන්වහන්සේයි. උන්වහන්සේගෙන් පසුව වසර 49කට පසුව සිදුවන්නේ තවත් ඓතිහාසික සිදුවීමක්. අපවත් වී වදාළ ශ්‍රී සුමනතිස්ස අනුනායක මාහිම්පාණන් වහන්සේ වැඩියෙන්ම ආදරය කළ උන්වහන්සේට වැඩියෙන්ම ආදරය කළ ඉවසීම දරා ගැනීම අභියෝගවලට මුහුණ දීම වැනි මහා පෞරුෂත්ව ලක්ෂණ වලින් අනුවන වූ සිය ආදරණීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ඉඳවලුගොඩ සංඝ පරම්පරාවෙන් අස්ගිරි පාර්ශවයට බිහි වූ 17 වන අනුනායක මාහිම්පාණන් වහන්සේ ලෙසින් අක්තපත්‍ර ලබනා අපේ අතිගෞරවනීය නාරන්පනාවේ ශ්‍රී ආනන්දාභිධාන අනුනායක මාහිම්පාණන් වහන්සේ. ඓතිහාසික කන්ද උඩරට දුම්බර මිටියාවතේ නාරන්පනාව නම් සුන්දර වූ ග්‍රාමයේදී වීසිංහ මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා නිලමෙතුමන්ටත් වණිගසේකර මුදියන්සේලාගේ ලොකුමැණිකේ මාතාවටත් දාව 1965 නවම් මාස 10 වෙනි දින ජන්මලාභය ලබා 1981 ජනවාරි මාස 25 වෙනි දින උතුම් පැවිදි දිවියට පත්ව උගත් මහා පඬිරුවණක් වී තමන් වහන්සේ වෙත ලැබුණු විවිධ තනතුරු තානාන්තර වරප්‍රසාද මේ සියල්ල සිය ගුරු දේවෝත්තමයන්න් වහන්සේගේ
අපේක්ෂාවන් ඉටු කිරීම සඳහාම අතහැර දමා ශ්‍රී ලාංකීය භික්ෂු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වන පිරිවෙන් ක්ෂේත්‍රයේ ස්වර්ණමය තිලකය ලෙසින් අස්ගිරි මහා පිරිවෙන යලි ගොඩනගා ඔබ වහන්සේ මෙතෙක් ගත කළ කාලයේ පුරාම පෙන්වා ඇත්තේ ඉවසීම කැපකිරීම හා දරා ගැනීමයි. අපේ අති ගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේ. අස්ගිරි මහා විහාරයේ පිරිවෙන් විහාරස්ථානය, තෙල්දෙණිය විල්ලඹුන ශ්‍රී නිග්‍රෝධාරාමය, අරඹේකඩේ ගල්ගාන රජමහාරය, ගෝනවල ශ්‍රී පියදර්ශනාරාමය, රේටියගම පුරාණ විහාරය යන විහාර ඝනයේ අධිපති, අස්ගිරි මහා පිරිවෙනේ හිටපු පරිවේනාධිපති සහ වත්මන් පරිවේනාධ්‍යක්ෂ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ ශාස්ත්‍රපති පණ්ඩිත අතිගෞරවාර්හ අවසරයි නාරන්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාවිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අභිනව අනුනායක මාහිම්පාණන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටනවා සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටුවීම සඳහා. අපි සියලු දෙනාම নমස්කාරය කියමු පන්සිල් සමාදන් වීම සඳහා. අවසරයි අනුනායක මාහිම්පාණන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු. සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිට වූ අති ගෞරවනීය අපේ අභිනව අනුනායක මාහිම්පාණන් වහන්සේට අපගේ පුණ්‍ය අනුමෝදනා පූර්වක ගෞරවය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. මහා විහාර ඔබේ මහා විහාරයේ සම්ප්‍රදායන්ට අනුව මේ ඓතිහාසික මගුල් මඩුවේ ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ පුණ්‍ය රාජ්‍ය මහෝත්සවය උදෙසා ඔබේ මහා විහාරයේ අතිගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේලා වර ප්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නය ප්‍රමුඛව ගිහි පින්වතුන් බොහෝ දෙනෙකු සහ සම්බන්ධව සිටිනවා. ඓතිහාසික වල්ගම්පාය රාජ මහා විහාරාධිපති අතිගෞරවාර්හ දිමුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමල ධම්මාභිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිම්පාණන් වහන්සේ ඓතිහාසික පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති මහනුවර ගෙඩිගේ රාජ මහා විහාරාධිකාරී අතිගෞරවනීය වේඬරුවේ ශ්‍රී රතනපාල උපාල්‍යාභිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහානිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිම්පාණන් වහන්සේ, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කුලපති දුරන්දර, අතිගෞරවාර්හ මහා සද්ධම්ම ජෝතික ධජ නාමෝපලක්ෂිත ආචාර්ය අවසරයි නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්කිත විජිතසිරි අභිධාන මහා විහාරීය ස්යාමෝපාලි වංශික මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිම්පාණන් වහන්සේ, උබේ මහා විහාරීය වින්සත් වර්ගික කාරක මහා සංඝ සභික නායක මාහිම්පාණන් වහන්සේලා වරප්‍රමුඛ මේ අතිශයින්ම අලංකෘත වුණු වන්දනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයේ පිරිනැමෙන උත්සව සභාවයි. අස්ගිරි මහා විහාරීය භික්ෂු පරපුර පිළිබඳ ඓතිහාසික කරුණු අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ උන්වහන්සේලා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇරඹුණු මහා විහාරික සංඝ පෙළපතේ අඛණ්ඩ පැවැත්මක් බවයි. මහා විහාරයේ ආරම්භයෙන් පසුව අනුරාධපුර, පොළොන්නරුව, යාපහුව, දඹදෙණිය, කුරුණෑගල යන රාජධානිවල වැඩවිසූ මහා විහාරීය වනවාසී සම්ප්‍රදායික භික්ෂුන් වහන්සේලාගේ අවසන් මූලස්ථානයේ වර්තමාන අස්ගිරි මහා විහාරයයි. මෙහි ආරම්භය ක්‍රිස්තු වර්ෂ 1312 දී පමණ සිදු වී තිබෙන්නේ. අස්ගිරි සංඝ පරපුරට අයත් මූලික ලක්ෂණයක් වන්නේ උන්වහන්සේලා අතීතයේ සිටම මහා විහාරීය විදර්ශනාධූරී භික්ෂූන් ලෙස විශේෂත්වයකට පත්වීමයි. පසු කාලයේ වන විට උන්වහන්සේලා මහා විහාරීය විදර්ශනාධූරී භික්ෂූන් වශයෙන් වඩාත් ප්‍රකට වූයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය බිහිවීමත් සමගයි. දිඹුලාගලින් යාපහුවේ වලස්ගල හෙවත් අච්චගිරිය හෙවත් අස්ගිරියටත් අනතුරුව සෙංකඩගලපුර මහනුවරටත් විකාශනය වූ වසර 700කටත් වඩා ඉපැරණි අභිමානවත් මහා ඉතිහාසයකට උරුමකම් කියන ස්යාමනිකායික භික්ෂු සංඝයා වහන්සේලාගෙන් විශාලතම කොටසක් පාලනය කරන උත්තරීතර ඒ මහා භික්ෂු පරම්පරාව වෙනුවෙන් මේ මගේ ගෞරවනීය ආරාධනය. රාජෝපස්ථානීය පරම ධම්ම සභා නම් වූ මහනුවර අස්ගිරි මහා විහාරීය වින්සත් වර්ගික කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී දුරන්දර ඓතිහාසික බදුළු මුතියංගන රාජමහා විහාරයේ භාරකාර ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නායක මාහිම්පාණන් වහන්සේ ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක මහා සංඝ සභාවේ අනුශාසනාව පැවැත්වීම උදෙසා. මහා විහාර වංශික ස්යාමෝපාලි මහානිකායේ අතිගෞරවාර්හ අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ වැඩමවා වදාළ අනිකුත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අන්‍යාගමික පූජකතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමනි, Garu Meti Varuni, Your Excellencies, the Ambassadors, High Commissioners and Dignitaries, Sri Dashtadhat Mandiri, Gavru Divarnimi Tumani, Devale Basnayakanilemi Varuni, Anikut Aradita Amutani Pinvatuni. Ubape Hamadanama be Rasta Sitini, Meta Itihasi, Atisaying, Vedigas Sansidhing, Rasakata Upakariu, Aitihasika Magul Maduatai. අස්ගිරි මල්වතු යන උබේ මහා විහාරීය මූලස්ථානවලට චිරාගත සම්ප්‍රදායානුකූලව ලැබී ඇති උරුම හිමිකම් වලට අනුව ශ්‍රී ලංකා ජනරජයේ මගින් මෙම උත්සවයේ සංවිධානය කර තිබෙනුයේ ඊතා වැදගත් ශාසනික කාර්යයක් ඉටු කිරීම සඳහායි. එනම් අප අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක දුරන්දර වැඩවිසූ අධ්‍යාපනපති අතිගරු ආනබඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්කිත රතනපාල ධම්මදස්යා විධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පුරප්පාඩු අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උතුම් අනුනායක පදවිය අපි අස්ගිරි මහා විහාරීය රාජෝපස්ථානීය ධර්ම සභා නම් වූ වින්සත් වර්ගයේ කාරක මහා සංඝ සභාව මගින් ඒකමතිකව තෝරාපත් කර ගන්නා ලද 34 වෙනි අනුනායක අභිනව අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට
රාජමුද්‍රාව සහිතව ශ්‍රී සන්නස් පත්‍රයේ ප්‍රදානය කිරීමේ අතිශයින් වැදගත් කාර්යයටයි එම මහෝත්සවයේ සඳහා මෙහි වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයේද අන්‍ය ආගමික පූජකතුමන්ලාද ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රධාන මැති ඇමතිවරුන්ද විදේශීය තානාපතිවරුද ජනාධිපති ලේකම්තුමා මහනුවර මහදිසාපතිතුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ද අනිකුත් සම්භාවනීය අමුත්තන්ද අපකාරක මහා සංඝ සභාව වෙනුවෙන් සුභාශිර්වාද පූර්වකව පිළිගන්නා බව පළමු කොට සිහිපත් කරනු කැමැත්තෙමි. ශ්‍රීමත් ජනාධිපතිතුමනි, දඹදිව රජ පැමිණි ධර්මාශෝක අධිරාජයාගෙන් සම්බුද්ධ ශාසනයේ දියුණුව හා චිරස්ථිතිය සඳහා උදාර සේවාවක් සිදු වූ බව නොරහසකි. නිර්මල සම්බුද්ධ දේශනාව සංගායනා කරවීම, ශාසන සෝදනයක් සිදුකොට භික්ෂුන් වහන්සේලා සමගි කරවීම, ගල්පුවරු වල කෙටු දහම් පුවරු ලිපි ජනතාවට කියවීමට සැලැස්වීම, ගමින් ගමට නගරයෙන් නගරයට රටින් රටට ධර්මදූතයන් යවා ජනතාවට ධර්මාබෝධයක් ලබා දීම ආදී වශයෙන් ධර්මාශෝක මහරජතුමන් විසින් සිදු කළේ උදාර ධාර්මික සේවාවකි. එතුමන් ආරම්භ කළ ධර්ම විජය ව්‍යාපාරය නිසා ಭಾರತයේ පමණක් නොව ආසියාතික රටවල් රැසක්ම ධර්මාලෝකයෙන් සෝභාමත් විය. එයිනුත් සාර්ථක වූත් ස්ථිර වූත් ප්‍රතිඵල ලැබුණේ අප ශ්‍රී ලංකා ද්වීපයටයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම මෙරට ජාතික පුනර්ජීවනයට හේතු අතර මෙරට සෞභාග්‍යමත් දේශයක් බවට පත් කරන්නටද එයම හේතුවක් විය. දෙවන පෑතිස් රජතුමා ප්‍රධාන සිංහලයන් මිහිඳු හිමියන්ගේ දහම් හඬට සවන් යොමු කළේ බුද්ධිපූර්වක හැඟීමෙන් යුතුව වූ මහා ශ්‍රද්ධා සම්පත්තියෙනි. කෙලසුන්ගෙන් පිරී ගිය කවර මිනිස් ජීවිතයක් වුවත් සීලාදී ශික්ෂාවන් සම්පූර්ණ කිරීමෙන් අනුක්‍රමයෙන් කෙලසුන්ගෙන් මිදී අරහත් ඵලයේතෙක් දියුණු වී සාන්ත වූ නිවන් සැපතින් නිමාවට පත්වන අයුරු පැහැදිලි වන බුදුරජාන් වහන්සේගේ ධර්මය මිහිඳු මාහිමියන්ගෙන් අසා දැනගත් සිංහලයින් තුල ඇති වූයේ බුද්ධි ප්‍රබෝධයකි. ස්වාධීනත්වයේ රකිමින් නිර්මල චින්තනයකට අනුබල දෙන ප්‍රඥා ගෝචර වූ මේ දහම් මගට එදා සියලුන්ගේ සිත් නතු විය. ත්‍රිවිධ රත්නයේ පරම ප්‍රතිෂ්ඨාපනය කොට රජතුමන් ප්‍රධාන පොදු ජනතාව බුදුදහම වැළඳගත් නිසා රටේ සෞභාග්‍යමින්ම සමාජ සංවර්ධනයක්ද ඇතිවිය. වරින් වර ඇති වූ පරසතුරු ආක්‍රමණවලින් හෝ ආර්ථික දුෂ්කරතාවලින් හෝ ජනතාවගේ සිත් තුළින් බුදුදහම ඉවත් කළ නොහැකි වූයේ සිංහල ජන ජීවිතය තුළ බුදුදහම මනාව ඒකාබද්ධව පැවති නිසා වෙනි. මිහිඳු මාහිමියන්ගෙන් ආරම්භ වූ මහා විහාර භික්ෂු පරපුර විසින් මෙරට විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රමයක්ද ආරම්භන ලදී. එමගින් ජනතාව තුළ හික්මීම, දයාව, පරිත්‍යාගය හා සමානාත්මතාව ආදී උසස් ගුණ වගාවන්ද ඇතිවිය. මෙම අධ්‍යාපන ක්‍රමයට අනුබලයක් ලැබෙන සමාජ වාතාවරණයක්ද මෙරටෙහි ගොඩනැගිනි. මිහිඳු මාහිමියන්ගෙන් පසුව මෙරටෙහි දියුණු සංස්කෘතියක් සහ සමාජ සංවර්ධනයක් ඇති කළේ උන්වහන්සේගේ මඟ පෙන්වීම මත ගොඩනැගුණු මහා විහාරීය භික්ෂු පරම්පරාවේ භික්ෂුන් වහන්සේලා විසිනි. උන්වහන්සේලාගේ නොබද උත්සාහය එයට හේතු සාධකයක් විය. ශාසනයේ පමණක් නොව භාෂා ශාස්ත්‍ර, ශිල්ප කලා ආදියද උන්වහන්සේලා විසින් රැකගනු ලැබුවේ ජීවිත පරිත්‍යාගයෙනි. ජනතා ගෞරවයට පාත්‍ර වූ එම භික්ෂු පරම්පරා විසූ මූලස්ථානද රාජධානි වෙනස් වීමත් සමගම අනුරාධපුර, පොළොන්නරුව, දඹදිව ආදී රාජධානි වලට අනුව වෙනස් වෙමින් හා ස්ථානගත වෙමින් අද අස්ගිරි සහ මල්වත උභය මහා විහාරයේ නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙම උභය මහා විහාරයන්ගෙන් සිදු වූ ශාසනික සේවා කොතරම්දැයි කිව නොහැකි තරම්ය. ඓතිහාසික තොරතුරු වලට අනුව සෙන්කඩගල ශ්‍රී වර්ධන පුරයේ ආරම්භයත් සමගම යෝගාවචර භික්ෂූන් සඳහා ආරණ්‍ය සේනාසනයක්ද එදා ඉදි කළ බව තහවුරු වේ. බුද්ධ වර්ෂ 1855 දී හෙවත්
විවහාර වර්ෂ 1312 දී එම සෙනසුම පූජා කර ලද්දේ යාපහු පුරවරේ වලස්ගල හෙවත් අච්චගිරි නම් වූ හා පසුව අස්ගිරි නම් වූ සේනාසනයේ විසූ පලාබත්ගල වනරතන හිමියන් ප්‍රධාන විදර්ශනා ධූරී භික්ෂුන් වහන්සේලාටය. අස්ගිරියෙන් වැඩමූ භික්ෂූන්ට පුද කළ මෙම නව සෙනසුනද සෙංකඩගලපුර අස්ගිරි මහා විහාරයේ නමින් ප්‍රසිද්ධ විය. පසු කලෙක අස්ගිරි මහා විහාරයේ වූවේද එම සේනාසමේ වන අතර එය පුද ලැබූ පලාපත්ගල වනරතන හිමියන් වූ කලි විනේදර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ 142 වනියා බව අස්ගිරි තල්පතේ සඳහන්ව ඇත. එතැන් පටන් කීර්තිසී රාජසිංහ රජසමයේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ සහායෙන් ශ්‍යාමෝපසම්පදාව පිහිටවීම දක්වා ගිවී ගිය ඉතිහාසයේ තුල අස්ගිරි මහා විහාරයේ මහාතේර සංඝගණ දෙටු ආදී ලෙසින් වත්මන් මහානායක පදවියේ සදිසිතානාන්තර ලද ස්වාමින් වහන්සේලා 28 නමක් වැඩ සිටි බවද එමගින් එහිම සඳහන් වේ. අස්ගිරි මහා විහාරයේ ආරම්භයේ සිට ගත වූ වසර 700කට වඩා අධික කාලයක් තුල ශ්‍රී ලංකාවේ තේරවාදී නිර්මල බුදුදහමත් සංස්කෘතියත් ආරක්ෂා කර ගැනීමට මෙම මහා විහාරයෙන් සුවිශාල සේවාවක් සිදු වී ඇත. විශේෂයෙන්ම ශ්‍රීමත් දන්ෂ්ටාධාතුන් වහන්සේ ප්‍රධාන බෞද්ධ පූජනීය වස්තුන්ද ඉපරණි විහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීමට අප මහා විහාරයේ වැඩ සිටි වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන එවකට වැඩ සිටි මහා සංඝරත්නයේ දරූ උත්සාහය සහ පරිශ්‍රමය අනල්පය. මෙසේ දීප්තිමත් ඉතිහාසයක් ඇති අස්ගිරි මහා විහාරයේ පුරප්පාඩු අනුනායක පදවියට රාජෝපස්ථානීය පරම ධම්ම සභා නම් වූ අපකාරක මහා සංඝ සභා සම්මතයෙන් සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස නාමෝපාදිය සහිතව අතිගරු නාරම්පනාවේ ආනන්දා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒකමතිකව තෝරාපත් කර ගන්නා ලදී. මෙම අභිනව අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාරයේ පවතින සංඝ පරම්පරා තුන අතරින් ඉදවලුගොඩ සංඝ පරම්පරාව හෙවත් මැද පන්සල් සංඝ පරම්පරාවට අයත් වන අතර මෙම උතුම් ශාසනික තානාන්තරයේ දැරීමට මහත්සේ සුදුසුකම් සපුරා ඇති උපතින් දශක 6ක්ද ප්‍රෞජ්‍යාවෙන් දශක 4ක්ද උපසම්පදාවෙන් වසර 29ක්ද ඉක්මවා ඇති ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කර්මවාගාචාර්ය පදවියත් වින්සත් වර්ගයේ කාරක මහා සංඝ සභාවටත් 2000 වසරේ සිට මේ දක්වා අස්ගිරි මහා විහාරයේ කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකාධිකාරී ලෙසත් පත්වීම් ලද උන්වහන්සේ උඩදුම්බර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මහනුවර වට්ටාරන්තන්න බෞද්ධ මධ්‍යස්ථානයේ වැනි සිද්ධාස්ථාන අභිනවයෙන් ආරම්භ කොට පවත්වාගෙන යෑම තෙල්දිනිය සීනි ග්‍රෝධාරාමයේ අරඹිකඩේ ගල්ගාඩ රජමහා විහාරයේ ගෝනවල ශ්‍රී පියදර්ශනාරාමයේ ප්‍රේටියගම පුරාණ විහාරය යන විහාරයන්හි ආධිපත්‍යයේ ධර්මින් සිදු කරන ලබන ශාසනික මෙහෙවර ප්‍රශංසනීයය. අස්ගිරි මහා විහාර මහ පිරිවෙනින් හා පැපිලියාන සුනීත්‍රා දේවී මහ පිරිවෙනින් මූලික බණ දහම් මෙන්ම ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ආදී ප්‍රගුණ කර වයස අවුරුදු 19 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ අධ්‍යයනයේ විශේෂවේදී උපාධියද කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් බෞද්ධ අධ්‍යයනයේ පිළිබඳ ශාස්ත්‍ර ප්‍රති උපාධියද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපනවේදී ඩිප්ලෝමා උපාධියද සම්පූර්ණ කර මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන සූර්ය උපාධිය සඳහා පරියේෂණයේ යෙදී සිටින කෘතහස්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. කැලණ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව තිබීදී තම ගුරු දේවයන් වහන්සේ අපවත් වන වකවානුවේදී නාම මාත්‍රික පිරිවනක් තත්වයට පත්ව තිබූ අස්ගිරි පිරිවන උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට 1991 වර්ෂයේදී නැවත ආරම්භ කර
1998 වර්ෂයේ වන විට මහ පිරිවෙනක් දක්වා වර්ධනය කිරීමටත් 2008 වසරේ සිට ලංකාවේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන පරිවේනාස්ථානයක් ලෙස දියුණු කිරීමටත් නූතන තාක්ෂණික මෙවලම් සහිතව අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයෙන්ම ප්‍රතිචීන භාෂාවන් පවා උගන්වන දිවයිනේ පිරිවන් අතර සෑම අංශයකින්ම ප්‍රමුඛ ස්ථානයේ වැජබෙන පිරිවනක් බවට පරිවර්තනය කිරීමටත් ගන්නා ලද කටුක වූ අධිෂ්ඨානශීලී වූ උත්සාහය උන්වහන්සේ විසින් සිදු කරන ලද විශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවාවන් අතර සහ ශාසනික සේවාවන් අතර ප්‍රමුඛ ස්ථානයේ සැලකිය හැකිය. එමගින් අපි දේශයේ පමණක් නොව විදේශී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාද භාෂාන්තර ධර්ම වර්ධනය කොටගෙන ධර්ම ශාස්ත්‍රයේ මැනවින් ප්‍රගුණ කොට දේශාන්තර ධර්ම ප්‍රචාරයේදී සුවිශේෂ මෙහෙවරක් සිදු කරව ලබයි. එමෙන්ම 2003 වසරේදී අස්ගිරි මහා විහාර මහ පිරිවෙනට අනුබද්ධව ශ්‍රී සුමනතිස්ස දහම් පාසල ආරම්භ කිරීම, වර්ෂ 2009 දී නාලන්දා බෞද්ධ විද්‍යාලය ආරම්භ කිරීම, වසර 2013 වසරේදී තෙල්දෙණිය නාලන්දා මූලික පිරිවෙන ආරම්භ කිරීම වැනි මෙරට අධ්‍යාපන ශේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සේවාවන් අපමණය. අස්ගිරි මහා විහාර පිරිවෙන ඇතුළු බොහෝ විහාරස්ථාන දියුණු පවණු කරමින් ඒ පිළිබඳව මන තමා තුළ ඇති සමාජ කුසලතාවයේ ප්‍රකට කළා පමණක් නොව පරත්තම් පටිපජ්‍යත යන බුදු වදන අනුව යමින් විශිෂ්ට සමාජ මෙහෙවරකද නියැලී සිටිති. මෙවන් ජාතික ආගමික අධ්‍යාපනික හා සමාජික සේවාවන් රාශියකට තම කාලයේ ශ්‍රමයේ කැප කරමින් දැනුගත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රැසක් සැසුනට දායාද කළ උන්වහන්සේ ශ්‍රී දන්ස්ටා ධාතු මන්දිරයේ තේවාදුරය ද කීප අවස්ථාවකම සිදු කර ඇති බහුශ්‍රුත ධර්මදර විනයදර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. එවන් කුසලතාවයන්ගෙන් පිරී ඇති අතිගෞරවාර්හ නාරම්පනාවේ සද්ධර්මවාගීස්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 34 වැනි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අපවිංසත් වර්ගයේ කාරක මහා සංඝ සභාව විසින් තෝරාපත් කරගත් අතර උන්වහන්සේට ගරු පුද සිරිත් සහිතව චිරාගත සම්ප්‍රදායානුකූලව රාජ්‍ය මුද්‍රාව සහිත ශ්‍රී සන්නස් පත්‍රය මෙම අභිමානවත් රාජ්‍ය උත්සවයේදී ප්‍රදානය කිරීමට කටයුතු සම්පාදනය කරගන්නට ලැබීම සතුටට කරුණකි. ස්යාමෝප සම්පදාව පිහිටවීමෙන් අනතුරුව කීර්ති සී රාජසිංහ මහරජතුමන් විසින් උබේ මහා විහාරයේ මහානායක අනුනායක පදවි තානාන්තර ඇතිකොට ශාසනයේ චිරස්ථායී බවක් එදා ඇති කළ බව සත්‍ය කරුණකි. ඒ රාජ්‍ය සම්මත තානාන්තරවලට අනුගතව අනුනායක ස්වාමින් වහන්සේ ලෙස අතිගරු නාරම්පනාවේ සද්ධර්මවාගීස්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් කරගන්නා ලදී. අතිගරු ජනාධිපතිතුමනි, මෙවැනි ශාසනික තානාන්තර පිළිබඳ විශිෂ්ට ඉතිහාසයක් ඇති අප අස්ගිරි මහා විහාරයේ අභිනව අනුනායක පදවියට පත් අතිගරු නාරම්පනාවේ සද්ධර්මවාගීස්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිමි ශ්‍රී සන්නස් පත්‍රයේ ප්‍රදානය සඳහා ඔබතුමන් වෙත මෙම අවස්ථාවේදී කරුණාධ්‍යාසයෙන් සමාරාධනය කර සිටිමි. මෙම අවස්ථාවට වැඩම කළ පූජනීය මහා සංඝරත්නයටද අන්‍ය ආගමික පූජකතුමන්ලාටද අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන රජයටද බුද්ධ ශාසන අමාත්‍යතුමන් ප්‍රධාන සියලෝ මැතිවරුන්ටද ජනාධිපති ලේකම්තුමා මහනුවර මහදිසාපතිතුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ටද මහනුවර ශ්‍රී දන්ස්ටා ධාතු මන්දිරයේ දීවර්ණතුමන් ඇතුළු දේවාල බස්නායක නිලමේවරුන්ටද මේ රැස් වූ ඔබ සියලු දෙනාටද රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දීර්ඝාශ්‍රී සම්පත් ලැබේවායි සුභාශිර්වාද පළ කරමි. ගරුතර කාරක මහා සංඝ සභාව වෙනුවෙන්
එම අනුශාසනාව අස්ගිරි මහා විහාරයේ කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී ඓතිහාසික බදුළු මුතියාංගන රජ මහා විහාරයේ භාරකාර ආචාර්ය අවසරයි මුරුද්දෙනියේ ධම්මරතනාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවේ. මීළඟට මෛතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නේ අභිනව අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙත ගරු ජනාධිපතිතුමන් අත පිරිනැමෙන ශ්‍රී සන්නස්පත්‍රය කියවීමේ කාර්යයටයි. එය ඉටු කරනු ලබන්නේ අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනයේ සඳහා ඓතිහාසික සුදුහුම්පොළ රාජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේකකාධිකාරී දුරන්දර ආචාර්ය අවසරයි මැදගම ධර්මකීර්ති ධම්මක්කන්ද ධම්මානන්දාභිධාන නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. උන්වහන්සේ වෙත එම ශ්‍රී සන්නස්පත්‍රයේ පිළිගැන්වීම සඳහා මෛතාමත්ම ගෞරවයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර මැතිතුමනි ඔබතුමන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වෙත එම ශ්‍රී සන්නස්පත්‍රයේ පිළිගැන්වීම සඳහා. අපේ අතිගෞරවනීය මහා ලේකකාධිකාරී නායක මාහිම්පාණන් වහන්සේ විසින් මේ ප්‍රකාශයට පත් කරන්නේ අභිනව අනුනායක මාහිම්පාණන් වහන්සේ පිළිබඳ වූ ශ්‍රී සන්නස්පත්‍රයයි. මහා විහාර වංශික ශ්‍යාමපාලි මහානිකායේ අස්ගිරි මල්ලතු උභය මහා විහාරයේ ශ්‍රීමත් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වර ප්‍රමුඛ විසත්වරික කාරක සංඝ සභාවන්හි ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි මේ අවස්ථාවට වැඩ සිටින කල්යාණී පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිම්පාණන් වහන්සේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ බැදමාවදාල ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ගරු අමාත්‍යවරුනි ශ්‍රී දන්ස්ටා ධාතු මන්දිරයේ ගරු දියවඩන නිලමතුමා ඇතුළු දේවාලයන්හි නිලමතුමනි මේ අවස්ථාවට සහභාගී වී සිටින සම්භාවනීය පින්නතුනි රාජ්‍ය නිලධාරී වරුනි දායකකාරකාදී පින්නතුනි අපේ අස්ගිරි මහා විහාරයේ වින්සත් වරික කාරක මහා සංඝ සභාව මගින් පුරප්පාඩු වෙන්නට යෙදුන අනුනායක දුරන්දරයේ සඳහා පත් අභිනවයෙන් පත් කරගන්නට යෙදුන පූජ්‍යපාද ශාස්ත්‍රපති නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වරාචාර්ය සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන අනුනායක ස්ත්‍රපාදයන් වහන්සේට පිරිනමන්නට යෙදෙන ශ්‍රී සන්නස්පත්‍රය අපේ ශ්‍රී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිම්පාණන් වහන්සේගේ අස්තන පිහිටුවා අතිගරු ජනාධිපතිතුමාගේ රාජ්‍ය මුද්‍රා සහිතව මේ අවස්ථාවේදී පිරිනමෙන මොහොතයි මේ අවස්ථාවේදී ඒ ශ්‍රී සන්නස්පත්‍රය මා විසින් ප්‍රකාශයට පත් කරමි. සාක්‍ය මුනීන්ද්‍ර සුදගත තථාගත ශ්‍රී ධංස්ට්‍රා ධාතු ශ්‍රීං විරාජමාන වූ ශ්‍රී සෙන්ඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර ප්‍රවරාන්තර්ගත ශ්‍රී හයගිරි මහා විහාරේහි කාරක මහා සංඝ සභාවේදීය
श्रीमत् सुगत तथागत परवाधीप कंठी रवेन्द्रायमान श्री सद्धर्मवर चक्रवर्ती स्वामी अपतिलो गुरु सम्यक संबुद्ध सर्वज्ञ राजोत्तमयानन वහන්සේගේ පිරිනිවීමෙන් 230 वर्षेहि दंबदिव रज पैमिनी धर्माशोक महारज पुत महाशीनाश्रव मिहिदु माहिमियानन वහන්සේ මෙම ලක්දිවට වැඩ කළ ලක්දිව රජ පැමිණි දෙවන පෑතිස් මහරජාණන්ගේ සහායෙන් සුවිසුද්ධ බුද්ධ ශාසනය මෙම ලංකාද්වීපයේ ප්‍රතිෂ්ඨාපනය කළ තැන් පටන් එම සර්වඥ ශාසනය අති නිර්මලව පැවතගෙන આવුත් සීතාවක රජු හා ප්‍රතිකාර රජුන්ගේ දුර්නීති ආදියද නිසා බුදු සසුන පිරිහි ගොස් මෙම ලක්දිව උපසම්පදා එක් භික්ෂු නමකුදු නැතිව දිවාකර විරහිත නබස්තලය මෙන්න දීප්තිමානව තිබෙන අතර මහා සම්මත පරම්පරානුයාත සුද්ධ සූර්ය වංශාභිජාත විසුද්ධ බුද්ධාංකුර උත්තම බෝධිසත්ව චරිතාධ්‍යාස ඇති ශ්‍රීරාර්ණව ප්‍රතිභාග දස දිගන්ත ව්‍යාප්ත කීර්ති ප්‍රබන්ධ බන්ධුරෝ උතුම් වූ කීර්ති ශ්‍රී රාජසිංහ භූපාලෝත්තමයානන් ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2290 වෙනි වර්ෂයේ ලක්දිවාග්‍ර රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්තව දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරමින් පරම බෞද්ධාගමධාරී ප්‍රවෘජිත සජ්ජනයන්ගෙන් අමෘත ශ්‍රී ප්‍රදායක වූ සුගතාගමාසා ප්‍රතිලබ්ධ බලවත් ශ්‍රද්ධාවෙන් චිත්තාරවින්ද ප්‍රබෝධව බුද්ධ ශාසනය හොබවමි යන උදාරතර කරුණාධ්‍යාසයෙන් යුක්තව මනෝවර වෛඩූර්ය මුක්තා මාණික්‍යාදී අපමණ මාහැඟි පනුරු පහක් කුඩම් සහිත මහා මාත්‍යයන් ශ්‍යාමදේශීය අයෝධ්‍ය පුරවරාදීශ්වර පරම ධාර්මික මහා රාජෝත්තමයන්න් වෙත යවා මුනීන්ද්‍ර ශාසනෝද්‍යෝතකාරී උපාලිස්ත විරාදී අතිරේක දස වර්ග සංඝයා වහන්සේ මෙම සංකණ්ඩ ශෛලාවිධාන ශ්‍රී වර්ධනපුර ප්‍රවරයට වැඩමවා අනන්ත පූජෝත්සවයෙන් යුක්තව මහා මහේන්ද්‍ර වංශාගත සාමණේර තැන් පළමු කොට විසුම් ග්‍රාම සීමාවෙහි උපසම්පදා කරවා තදනන්තරව පුෂ්පාරාම හයගිරි ආදී මහා විහාරයන් සුපරිසුද්ධ බද්ධ සීමා සම්මත කරවා බොහෝ කුල දරුවන් මහන මහලු පැවිදි කරවා මෙම ලංකාද්වීපයේ ශාසන වර්ධනය කරන ලද්දේය. එතැන් පටන් ශාසනය නිර්මලව පැවතගෙන එන අතර ජිනේන්ද්‍ර වර්ෂයෙන් 2357 වැන්නේ හෙවත් විවාහාර වර්ෂයෙන් 1815 වැන්නේ මාර්තු මාස 2 වෙනි දින මෙම ලංකා රාජ්‍යයේ ඉංග්‍රීසි ආණ්ඩුවට භාර දෙන ලදින් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් විවාහාර වර්ෂයක් 1847 වැන්නේ ජුලි මාස 22 වෙනි දින දක්වා පළමු පරිද්දෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන આવොත් පුරාණ පටන් පවත්වාගෙන එන නායක පදවි පත් කිරීම ආදී බුද්ධාගමේ චාරිත්‍ර හා බලපුලුවන්කම් සියල්ලම ස්ථිරව පවත්වා ගන්නවාට ආණ්ඩුවෙන් කිසිම තහනමක් නැත කියා මහනුවර රජවාසලදී නායික ශ්‍රීන් විරාජමාන වූ වික්ටෝරියා මහරජනීන්ගේ නියෝගය ලෙස අතිගරු ලංකාණ්ඩුකාර උතුමාණන් විසින් අපට භාර දෙන ලදින් එම බලයද ඇතිව නායක පදවි ආදිය නිසි ලෙස පත් කරන්නට යෙදුණාත. තදනන්තරව ශ්‍රී බුද්ධ වර්ෂ 2515ට පැමිණි වෙසක් මාස පුර දසවක නම් තිතියලත් සඳු දින හෙවත් විවාහාර වර්ෂ 1972 වෙනි වර්ෂයේහි මැයි මාස 22 වෙනි දින සම්මත කරන ලද ශ්‍රී ලංකා ජනරජ රාජ්‍ය ව්‍යවස්ථාවෙන්ද ශ්‍රී බුද්ධ වර්ෂ 2520 වැන්නේ හෙවත් විවාහාර වර්ෂ 1978 වෙනි වර්ෂයේදී සම්මත කරන ලද
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ද බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ තබා බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු බව ව්‍යවස්ථා කොට තිබෙමින් ශ්‍රී ලංකා ජනරජයෙන් ලැබී ඇති අනුග්‍රහය හා පිළිගැනීමද ශ්‍රී ලංකා ද්වීපයේ මෙතෙක් අඛණ්ඩව පවත්වාගෙන එන බුද්ධ ශාසනය පිළිබඳ චිරාගත සම්ප්‍රදායානුකූලව අප වෙත පැවරී ඇති බලයද කරන කොටගෙන ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ පුරප්පාඩුව පැවති අනුනායක ඨානාන්තරයට සුදුසු ස්ථවිරයන් වහන්සේ නමක් පත්කර ගැනීම පිණිස ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වැනි වන්නේ බිනර මස පුරවිසේනිය ලම් තිතේලස් ගුරු දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2025 වූ අගෝස්තු මාස 28 වෙනි දින අස්කිරි මහා විහාර මංගලෝපාස්ථාගාරයට රැස් වූ රාජෝපස්ථානීය පරම ධම්ම සභා නම් වූ අපකාරක මහා සංඝ සභාවෙන් තමන් වහන්සේ එම අනුනායක පදවියට පත් කරන ලෙස මහනුවර අස්කිරි මහා විහාර පිරිවෙනෙහි මහා පිරිවෙන්නේ විශ්‍රාමික පරිවෙනාධිපති සහ වත්මන් පරිවෙනාධ්‍යක්ෂක ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද ස්ත්‍රයන් වහන්සේ ආයාචනා කර සිටියාහ. මෙම ස්ත්‍රයන් වහන්සේ ප්‍රවර්ජිතයන් විසින් පිළිපැදිය යුතු ධර්ම විනය දැනගත් කමින්ද සුපේසල ශික්ෂාකාමී සත්පුරුෂ සාධාරණ කමින්ද විහාරාරාම පිරිවෙන් හා පාසල් ආරම්භ කොට දියුණු කිරීමේ හා ශිෂ්‍යයන්ට ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ඉගැන්වීමේ නිරතව ගෘහස්ත ප්‍රවර්ජිත බොහෝ දෙනාගේ සිද්ධිනාගෙන ශාසනෝපකාරීව ක්‍රියා කරන නිසාද පුරප්පාඩු වූ ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ඨානාන්තරයට අපකාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස යන ගරු නාමාන්විතව තෝරාපත් කරන්ට යෙදුනා ඇත. එම නිසා මෙම අනුනායක ස්ථවිරයන් අප සංඝ සභාවට සුවචව සුපක්ෂව ශ්‍යාමෝපාලි මහානිකායේ අස්කිරි මහා විහාර පාර්ශ්වයට ඇතුළත් සෑම සංඝයා වහන්සේට ධර්ම විනයානුකූල අවවාද අනුශාසනා කරමින් දුෂ්ප්‍රතිපත්ති පුරන්නවුන් සුප්‍රතිපත්තියෙහි පිහිටුවමින් සර්වඥ ශාසන අභිවෘද්ධිය සලස්වන හැටියට නියම කරන්නට යෙදුනා ඇත. තවද මෙම අනුනායක ස්ථවිරයන් වහන්සේ උපාලි වංශික අපස්කිරි විහාර පාර්ශ්වයට ඇතුළත් ඒ දිසානුදිසා කෝරළ බදනායක ස්ථවිරාදී සෑම සංඝයා වහන්සේලා සහ බෞද්ධ ජනතාව විසින්ද ප්‍රේම සහිතව පිළිගත යුතුවා පමණක් නොව මෙම අනුනායක ස්ථවිරයන් වහන්සේට මේ නිසා පැවැත්විය යුතු පුරාණ චාරිත්‍ර ගරු බුහුමන් සියල්ල නොවරදවා පවත්වන්නට ඕනෑ හැටියටත් බරපතල ලෙස ආඥා කරන්නට යෙදුනා ඇත. මෙසේ නියම කොට මෙම අන්නසාපේ අස්සන පීඨුවා මහනුවර අස්කිරි මහා විහාර මහා පිරිවෙන්නේ විශ්‍රාමික පරිවෙනාධිපති සහ වත්මන් පරිවෙනාධ්‍යක්ෂක ශාස්ත්‍රපති නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන අනුනායක ස්ථවිරපාදයන් වහන්සේට දෙන්ට යෙදුනේ අපගේ ස්වාමීන්ද්‍ර වූ සර්වඥයන් වහන්සේගේ වර්ෂ ප්‍රමාණයෙන් 2569 වෙනි වප් මාස පුර 15 නම් තිතියලත් කිවි දින හෙවත් විවහාර වර්ෂ 2025 වූ ඔක්තෝබර් මාස 3 වෙනි දිනදී
ඒ වගත් මෙසේම මහනුවර ශ්‍රී සිංකණ්ඩ සෛලාභිදාන ශ්‍රී වර්ධනපුර මහනුවර ශ්‍රී හයගිරි අස්ගිරි මහා විහාරීය රාජෝපස්ථානීය පරම ධර්ම සභා නම් වූ වින්සත් වර්ගික කාරක මහා සංඝ සභාවේ කැමැත්ත ලෙස අසංකලේ මහනුවර ශ්‍රී හයගිරි විජේසුන්දරාරාම විහාරාධිපති සහ ඓතිහාසික බදලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාන රතනාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහානායකත්වයන් වහන්සේ වම්හ. අස්ගිරි මහා විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහා ලේකකාධිකාරී නායක මාහිම්පාණන් වහන්සේ ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්දාභිධාන නායක මාහිම්පාණන් වහන්සේ විසින් කියවන්නට යෙදුණු එම ශ්‍රී සන්නස්පත්‍රය දැන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමාර නායක මැතිතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ විසින් එම සන්නස්පත්‍රය ලබාගෙන අතිගරු ජනාධිපතිතුමන් වෙත එය පිරිනමන්නට ඉන් අනතුරුව ගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අපේ අභිනව අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙත එම ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීම සඳහා. මගුල් බෙර වාදනයේ සක්පිඹීම මැද්දේ ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුන් විසින් මේ අභිනව අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක අතිගෞරවනීය නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනති සානන්දාභිධාන අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙත එම පාර්ශවයේ අනුනායක ධූරය පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍රය ඒ රිදී මංජුස්සාවයි ගරු ජනාධිපතිතුමන් විසින් මෙලෙස පිරිනමනු ලැබුවේ. දැන් ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රී දළදා මාලිගාවේ වැඩ බලන ගරු දිවඩලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමනි ඔබතුමන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා නායක මාහිම්පාණන් වහන්සේ වෙතින් එම රිදී මංජුස්සාව යලිත් ලබාගෙන ආසනයේ මත තැන්පත් කරලීම සඳහා. අතිගෞරවනීය අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේ 1985-86 අධ්‍යයන වර්ෂවලදී කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් බෞද්ධ අධ්‍යයනයේ විශේෂවේදී උපාධිය හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබනවා. 1993 දී කැලණි විශ්වවිද්‍යාලය අනුබද්ධ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනින් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ගන්නවා. එතනින් පසුව තව තවත් ඒ අධ්‍යාපනයේ නිම්වලලු පුළුල් වෙනවා. අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයේ විශිෂ්ට නිර්මාණයක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ද ඒ විශ්වවිද්‍යාලයේ විශිෂ්ට නිමැවුමක්. ඒ සොඳුරු විශ්වවිද්‍යාලයේ ඒ පින්බිමට ඔබ බොහෝ දේ පිරිනමන්නට නොපසුබට වන බව අප හොඳින් දන්නවා. සියම් මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක පදවිය පිළිබඳ මේ ශ්‍රී සන්නස්පත්‍රය පිරිනමා ඒ කීර්ති ශෝභාව මහත් ගෞරවයෙන් විශ්වවිද්‍යාලයටද මහඟු තිලනයක්සේ පිරිනමන්නට යෙදුණු දිනයක්සේ සලකන්නට හැකියි. ඒ අපරිමාණ වූ මහා ශ්‍රද්ධාව ඒ නිහතමානී සතුට සමගින් මෛතාමත්ම ගෞරවයෙන් ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුනි ඔබතුමන්ට ආරාධනා කරනවා ඔබතුමන්ගේ ආශිර්වාදය පිරිනැමීම සඳහා. වැඩම වදාළ සියම් මහානිකායේ මල්පරතු පාර්ශ්වයේ අපේ අනුනායක හාමුදුරන් වහන්සේලා අස්ගිරි පාර්ශ්වයේ අපේ අනුනායක හාමුදුරන් වහන්සේ ඒ වගේම
ලේකකාධිකාරී හාමුදුරන් වහන්සේ අද දින අභිනවින් තීරීපත් වූ අපේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අපේ හාමුදුරන් වහන්සේ ඒ වගේම වැඩම වදාළ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා දියවඩ නිලමෙතුමා ඇතුළු බස්නායක නිලමෙතුමාලා ගෞරවනීය සදහැවත් ආරාධිත අමුත්තනි විශේෂයෙන්ම මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අභිනව අනුනායක දුරන්දර අස්ගිරි මහාවිහාර මහපිරිවෙන් විශ්‍රාමලත් පරිවෙනාධිපති පල්ලිකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂක ශාස්ත්‍රපති අති ගෞරවාචාර්ය නාරම්පනාවේ ආනන්ද අභිදාන නාහිමියන් වෙත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සුභාශංසනය ඉතාමත් ගෞරවයෙන් යුතුව පිරිනමන්න කැමැති. මම හිතනවා උන්වහන්සේ මේ අනුනායක පදවියට පත් වෙන්නේ අපේ සමාජයත් ඒ වගේම අපේ ශාසනයත් විශාල අභියෝගයකට මුහුණ දී තිබෙන වෙලාවක මා විශ්වාස කරනවා උන්වහන්සේ සතුව තියෙන ගුණාංග උන්වහන්සේ ක්‍රස් කරන තියෙන මහා ඉවසීම කරුණාව ධෛර්යය පෙරදරි කරගත් මහා ධනය එම ගමන් මඟ සාර්ථක කර ගැනීම සඳහා මේ අභියෝගයන් සාර්ථකව ජයග්‍රහණය කර ගැනීම සඳහා විශාල ලෙස ඉවහල් වේවි කියලා. අපේ හාමුදුරනේ අපි දන්නවා අපේ සමාජය විශාල අතුරු අන්තරාකාරී ඇබෙද්දින් ගණනාවකට මුහුණ දීලා තිබෙන වෙලාවක්. අපිට බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන්. බිඳ වැටුණු මහාමාර්ග පාලම් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. එහෙත් සමාජයක් මහා විශාල විනාශයකට මුහුණ දුන්නාම ඒ සමාජයේ නැගිට්ක විශාල කරතම කාර්යය. හිතනවා අපේ සමාජය පැති ගණනාවකින් මේ බිඳට මුහුණ දී තිබෙනවා. ලෙස පරිහානියට පත් වී තිබෙනවා. අනෙකාගේ දුක වේදනාව ගැන පවත්වාගත යුතු සහකම්පනයන් වියලුණු මිනිස්සු බවට පත් වෙලා තිබෙනවා. එකම හොඳ නරක මනින් නිර්ණායක බවට එක්රැස් කරගන්නා දන් ගත්තේ කොහොමද? ඒවා දෙවෙනියට ගිහිල්ලා තමන් සතුව ධනය තමයි සමාජයේ මහා වටිනාකම් බවට පත් වී තිබෙනවා. එනිසා අපේ සමාජයට යලි අලුත් හර පද්ධතියක් අවශ්‍ය වී තිබෙනවා. කොතනද පුරවැසියෙක් අපි හොඳ නරක මනින් නිර්ණායක බවට පත් කරගන්නේ කුමක්ද? ධනයද? තනතුරුද? හොබවන නිලතලද? ඔහු සමාජයේ උසස් කීර්තිදරයෙක් බවට පත් කරගන්න නිර්ණායක. මම හිතනවා සැලකිය යුතු ප්‍රමාණකින් සමාජය ඒවා උසස් පහත් ලෙස මනින් නිර්ණායක බවට පත් වී තිබෙනවා. හැබැයි අපිට අද අපේ සමාජයට අවශ්‍ය අලුත් හර පද්ධතිය මොකද්ද? හොඳ දේ මොනවද? වටිනා දේ? බුදුදහමම අපිට උගන්වා තිබෙන්නේ වටිනාකම් සහිත හර පද්ධතිය. හැබැයි සියල්ල සුණු විසුණු කොට විනාශ කොට දමා විකෘති වූ හර පද්ධතියක් නිර්ණායකම් පද්ධතියක් සමාජ වෙත හෙළලා තිබෙනවා. ඒ නිසා අපිට යලි
මෙම සමාජය තුළ යහපත් දේ කුමක්ද කියන හර පද්ධතිය ස්ථාපිත කළ යුතු තිබෙනවා. මා හිතනවා එහිදී රාජ්‍යයක් හැටියට අපිට පැවරී තිබෙන කාර්යභාරය අපි තේරුම් අරන් තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරමින් තිබෙනවා. හැබැයි මේ සුවපත් සමාජය සුවපත් කිරීමේ කාර්යභාරය ඒ කාර්යභාරය ඉතා කුඩා කොටසක් තමයි රාජ්‍යයකට පැවරෙන්නේ. මා හිතනවා මේ සමාජය සුවපත් කිරීමේ කාර්යභාරයේදී විශාලතම පංගුව පැවරෙන්නේ අපේ ආගමික සංස්ථාවන්ට, අපේ හාමුදුරුවෝ වහන්සේ ඔබ වහන්සේලාට. අපි කාටත් කියන්න පුළුවන්ද මේ සමාජය යහපත් කියලා? නැහැ. මේ සමාජයට තව තවත් අපි ඇතුළට ගියොත් අපිට මේ සමාජය මොනතරම් විනාශකාරී අන්තයක ගිලිලා තියෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එක පැත්තකින් විවස්ථාවෙන් පිහිටවන ලද ආණ්ඩුවක් තියෙනවා. ඒ හා සමාන ලෙසම ඒ තරම් බලවත් නොවුණත් එහෙත් ඒ මතු පිටතලයේ තියෙන ආණ්ඩුවේ තියෙන සියලු අංග උපාංග සහිත කළු පාලනයකුත් අපේ රට තුල තිබෙනවා. නීත්‍යානුකූල පොලිසියක් තිබෙනවා. කළු පාලනටත් පොලිසිය කට්ටියක් ඉන්නවා. මේක අද තත්ත්වය. නීත්‍යානුකූල RMA එකක් තියෙනවා. කළු අයටත් RMA එකක් තියෙනවා. නීත්‍යානුකූල ආගමන විගණන දෙපාර්තමේන්තුවක් තිබෙනවා. කළු අයටත් තියෙනවා. නීත්‍යානුකූල රේගු දෙපාර්තමේන්තුවක් තියෙනවා. කළු අයටත් තියෙනවා. නීත්‍යානුකූල දේශපාලන අධිකාරියක් තියෙනවා. කළු අයටත් දේශපාලන අධිකාරියක් තියෙනවා. දැන් අපි ඉන්නේ මේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කරගන්න ලද ආණ්ඩුව, අනෙක කළු ධනය අවිබලය විසින් නිර්මාණය කළ ලද කළු පාලනය. දැන් අපි තීරණයක් ගත යුතුයි අපේ හාමුදුරුවනේ. මොකද අපි කරන්නේ? එක්කෝ අපිට පුළුවන් උන දෙයක් සිදු වුණාවේ කියලා මේ පාලනය කළු පාලනයත් එහෙම තියාගෙන අපේ පාලනයත් ගෙනියන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අත්හැරලා අපි කවුරුත් කළු පාලනයට යන්න. ඒකත් තෝරා ගැනීමක්. එහෙම නැත්නම් නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කරන්න. මම හිතනවා අපේ ආණ්ඩුව තෝරාගත්තේ පාර. නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අපේ හාමුදුරනේ අපි අවසන් කරනවා. ඒ සඳහා තබන ලද පියවර කිසිසේත් මාපසු වරන් නැති බව මම අපේ හාමුදුරන් වහන්සේලාට සපත කරලා ප්‍රකාශ කරනවා. හේතුව ඒ කළු පාලනය මොන තරම් විනාශකාරී අන්තයක් දක්වා තල්ලු වෙලා කියනවාද කියන එක මෑත කාලේ පළවෙන ප්‍රවෘත්ති වලින් මේ සමාජයේ විශාල තිගැස්සීමකට භාජනය කරන තරමේ කළු පාලනයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය, අවියායුධ, නීත්‍යානුකූල නොවන දීපල, මහා එක්රැස් කරගත්තු ධනය, ඒ වෙනුවෙන් අවියායුධ හසුරවන්න පුළුවන් ප්‍රජාවක්, ඒ අවියායුධ තැන තැන වෙඩි තබා මිනිසුන් මරා දමන්න තරම් සූදානම් මානසිකත්වයක් සහිත තරුණයන් මෙහෙම සමාජයක් තියෙනවා. එනිසා මම හිතනවා මේ සමාජය යහපත් කරනවා නම් මේ කළු පාලනය අවසන් කළ යුතුයි. ඒට අපි රාජ්‍ය හැටියට අපේ කාර්යභාරය අපි තාමත් ශක්තිමත්ව කරන බව මම සපත කරනවා නැවත වතාවක්. හැබැයි නැවත එවැනි පාලනයන් එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ සමාජය පවිත්‍රකරණය කිරීම, මේ සමාජය සුද්ධ කිරීම, මේ සමාජය යලි අලුත් පුනරුත්පත්තියකට, අලුත් පුනරුදයකට මේ සමාජය කැඳවා ගැනීමේදී අපේ හාමුදුරන් වහන්සේලාට විශාල කාර්යභාරයක් තිබෙනවා. මම හිතනවා අපේ අභිනව අස්කිරි පාර්ශ්වයේ අපේ අනුනායක හාමුදුරන් වහන්සේට ඒ වෙනුවෙන් විශාල ධෛර්යයක් සාඋනන්දුවක් තිබෙන බව මම දන්නවා. එනිසා
මේ සමාජයේ යහපත් කරන කාර්යයේදී අපේ හාමුදුරන් වහන්සේගේ නායකත්වය උපදෙස් ඕවදන් ඉතාමත් වැදගත්. දෙවනුව අපි සමාජයක් හැටියට අපි තුල යම් අධ්‍යාත්මයක් අපිට තියෙන භෞතික ජීවිතයක් තියෙනවා අපිට අධ්‍යාත්මික ජීවිතයක් තිබෙනවා. අපේ මේ අධ්‍යාත්මික ජීවිතේ පෝෂණය වෙන්නේ කොතනින්ද? සාමාන්‍යයෙන් අපි කවුරුත් ඉපදෙනකොට හිස් කලයක් වගේ. මේ හිස් කලයට විටින් විට වතුර දාලා පුරවනවා. කවුද? අපි හැදී වෙඩෙන පරිසරේ අපේ සමාජ සබඳතාවයන් අපේ සංස්කෘතීන් අපේ පවුල් පසුබිම් ඒව විසින් තමයි මේ කලේ පිරෙන්නේ. මා හිතනවා මේ කලේ පුරවනකොට විශාලතම ඒ අධ්‍යාත්මයේ පංගුව නියෝජනය කරන්නේ අපේ බෞද්ධ සංස්කෘතිය. කුඩා කාලේ අපි දහම් පාසලේදී ඉඳන් පාරේ අපේ හාමුදුරන් වහන්සේ කෙනෙක් වැඩම කරනකොට අපි දුවගෙන ගිහිල්ලා වඳින එකෙන් අපිට තිබෙන ලොකුම උත්සවය අනුරාධපුරේ නම් පොසොන් උත්සවය වෙනකොට අපිට තියෙන ලොකුම සංස්කෘතික අවස්ථාව අපේ ගමේ කටින පින්කම වෙනකොට අපේ ගමේ අවමගුලකදී අපේ හාමුදුරන් වහන්සේලා වැඩම කරලා දුකට සංతాපයටපත් වුණු ඥාතීන් මිත්‍රාදීන්ට ධර්මයෙන් උපදෙස් ඕවදන් දෙනකොට කියන අපේ මුළු ජීවිතයක්ම මේ සංස්කෘතියත් එක්ක ගැට ගැහී තිබෙනවා. එනිසා අපිට මේ බෞද්ධ අනන්‍යතාවය බෞද්ධ අධ්‍යාත්මයක් අපේ ජීවිතවලට ඇතුල් කරනවා. එය නීති එහෙම නැත්නම් අනපනත් වලින් මකා දමන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඓතිහාසික බැඳීමක්. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක මේ මහා සංස්කෘතිය දර්ශනය සමාජ මේවර ලාංකික සමාජයට ඇතුල් වුණා. එතෙන් සිට වසර දහස් ගණනාවක් මේ සංස්කෘතිය අඛණ්ඩව පැවැත්වගෙන යනවා. එම පවතින්නේ කොහොමද? කිසිදු දෙයක් සමාජයේ උකහාගන්නේ නැත්නම් සමාජයේ වැළඳගන්නේ නැත්නම් පවතින්නේ නැහැ. මේ නොනැසී අවුරුදු දහස් ගණනක් පවතීමේ රහස මේ ජනතාවගේ මේ දහම මේ සංස්කෘතිය ජනතාවගේ ජීවිතත් එක්ක එකට ගැට ගැසිලා අවුරුදු දහස් ගණනක් ගමන් කරමින් තිබෙනවා. අපි හිතනවා තවත් අවුරුදු දහස් ගණනක් চিරාත් කාලීනව නොනැසී මේ සංස්කෘතිය මේ දහම පවතිනවා. ඒ දහම පැවතීමේදී සමාජයේ දහම වැළඳගෙන තිබෙනවා. හැබැයි සමාජයට දහම ගෙන යාමේදී අපි යතියරන් වහන්සේලා තමන්ගේ දෙපයේ දියපට්ට එන තෙක් මේ ගම් නියංගම් කරා වැඩම කරලා තිබෙනවා. මේ දහම දේශනා කරලා තිබෙනවා. අභියෝගයට පත් වුණු මොහොතේදී දහම රාජ්‍යත්වයේ සියල්ල තරජනට ලක් වෙච්ච මොහොතේදී සැඟව අනාරක්ෂිතව ජීවිතය පරදුවට තබා මේ දහම මේ සංස්කෘතිය ආරක්ෂා කරලා තිබෙනවා. ඒ නිසා මේ සංස්කෘතිය මේ දහම නිකම් පාවෙන එකක් නෙවෙයි. අපේ සමාජයේ අපේ මාතෘභූමියේ අපේ මිනිස්සුත් එක්ක ඓන්ද්‍රියව සබඳතාවයක් තිබෙන එක. එහෙත් අපිට සමහර මේ දහමේ ආරක්ෂක අපේ හාමුදුරන් වහන්සේලා දකින සමහර ප්‍රවෘත්ති සමහර සිදුවීම් මේ දහමේ පැවැත්මට සුදුසු නෑ කියලා මම විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් ගිහියෙක් අතින් සිදුන සිදුවීම දෙසත් හාමුදුරන් වහන්සේ කෙනකින් සිදුන සිදුවීම දෙසත් මහා බෞද්ධ සමාජය බලන්නේ වෙනත් ආකාරයකින්. එනිසා සමහර විට මේක අලුත් තාක්ෂණ මෙවලම් විසින් මුළු සමාජෙම බිඳ වැටීමේ යම් පරාවර්තනයක් විසින්
මේ වියවුල යම් ප්‍රමාණයක නිර්මාණය වෙමින් තිබෙනවා. අපේ මානායක හාමුදුරන් වහන්සේලා සෑම විටම අප මුණ ගැහෙන අවස්ථාවෙන් අපිට කිව්වේ ඒ සඳහා අවශ්‍ය වෙන නීතිමය පදනම අපිට හදලා දෙන්න කියලා. විශේෂයෙන්ම විහාර දේවාල ගම් පනතේ 41 වෙනි වගන්තිය සහ 42 වන වගන්තිය අවශ්‍ය වෙන සංශෝධනයන් සහිත බලයන් ලබා දෙන්න කෙනෙකු ඔබ වහන්සේලාගේ රාජ්‍ය පැත්තෙන් සැපිය යුතු කාර්ය ලෙස අපෙන් ඉල්ලා සිටියා. ඒ සංශෝධන සකස් කරා. නැවත අපේ මහානායක හාමුදුරන් වහන්සේලා වෙත අපි ඒක යොමු කරා. උන්වහන්සේලාගේද අදහස් සහිතව නැවත සංශෝධනය කරමින් දැන් ඒක නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඊට ඉක්මනින් අපි මේ නීතිය සම්පාදනය කරලා ඒ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එහි පවත්වාගත යුතු විනය කර්මයන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණය අපේ රාජ්‍ය ලබා දෙන්න. ඒක අපි හිතනවා රජයක් හැටියට අපි විසින් යුතු කාර්යභාරය. හැබැයි ඒ නීතිය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපේ නාරම්පනාවේ ආනන්ද නායක අනුනායක හාමුදුරන් වහන්සේ වගේ යතියරන් වහන්සේලා දහස් ගණනක් අවශ්‍ය වෙන යුගයක්. උන්වහන්සේ ධර්මයේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් ඒ ඊටමත් පතල දැනුමක් තියෙන නායක හාමුදුරන් වහන්සේ නම. ඒ වගේම උන්වහන්සේගේ දශක 4කට ආසන්න ඒ පැවිදි ජීවිතය මේ මහ ජනතාව වෙනුවෙන් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මාතෘභූමි ආරක්ෂාව වෙනුවෙන් මේ දශක 4 විශාල උත්තුංග මෙහෙවරක් කරන ලද අපේ නායක හාමුදුරන් වහන්සේ නම. ඒ වගේම ඕනතරම් උන්වහන්සේගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් විසින් විශාලතම අභියෝගයන් ජයග්‍රහණය කරන්න සමත් වුණු යතිරන් වහන්සේ නම. 1958 ආරම්භ කෙරුණු අස්ගිරි මහා විහාරයේ මහා පිරිවන කාලයගේ ඇවෑමෙන් යම් බිඳවැටීමකට භාජනය වුණා. 1991 දී නැවතෙම මහා පිරිවන ප්‍රතිසංස්කරණය කරමින් ගොඩනැගීම සඳහා නායකත්වය අපේ හාමුදුරන් වහන්සේ විසින් ලබා දෙනු ලැබුවා. 1991 සිට දැන් අවුරුදු 34 වසරක් එම මහා පිරිවන අපේ රටේ බෞද්ධ ධර්මය ඊට අවශ්‍ය වෙන යතියරන් වහන්සේලා බිහි කිරීම ඊට අවශ්‍ය වෙන දැනුම භාෂාව ගොඩනැගීමේ විශාල මේවරක් ඉටු කොට තිබෙනවා. මා හිතනවා පසුගිය දශක 2-3 ඇතුළත වැඩිම භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් අධ්‍යාපන හදාරපු මධ්‍යස්ථානයේ බවට එම පිරිවෙනපත් වෙලා තිබෙනවා. ඒ වගේම ඉතාමත් අසීරු අභියෝගයන් බාර අරගෙන නාලන්දා විද්‍යාලයේ මේ ආදී විශාල අභියෝගයන් බාරගෙන කාර්යයන් කරලා තිබෙනවා. අද අපේ යුගයට අවශ්‍ය එවැනි යතියරයන් වහන්සේලා මේ ශාසනික චිරස්ථිතිය වෙනුවෙන් මේ සමාජයේ යහපත් කරන වෙනුවෙන් මම හිතන උන්වහන්සේ ඒ අභියෝගෙට ඉතාමත් හොඳින් මුහුණ දෙමින් ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳම ශක්්‍යතාවයන්ගෙන් හෙබි නායක හාමුදුරන් වහන්සේ නමක් අපි ස්තුතිවන්ත වෙනවා අස්ගිරි මහා විහාරයේ කාරක සභා මණ්ඩලයට උන්වහන්සේ තෝරාපත් කර ගැනීම පිළිබඳව අපේ අනුනායක හාමුදුරන් වහන්සේ ලෙස මේක ඉතාමත් හොඳ තීරණයක්. ඉතාමත් මම හිතනවා අස්ගිරි පාර්ශවයටම අස්ගිරි මහා විහාරයට ඉතාම ශක්තියක් අලුත් ආලෝකයක් අලුත් ජවයක් ගෙනත් දේවි කියලා උන්වහන්සේගේ මැදිහත් වීම. ඒ වගේම මම විශේෂ කරුණු දෙකක් අපේ හාමුදුරන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන්න කැමතියි. එකක් අපේ මහානායක හාමුදුරන් වහන්සේලා මම උදේ හම්බෙලත් මේ පිළිබඳ සාකච්ඡා කරා. අපේ මහානායක හාමුදුරන් වහන්සේලා 4 නම විසින්ම මට යම් ලිඛිත ප්‍රකාශයක් එවලා තිබුණා. මම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ සමාජයේ ඕනෑම කැළඹිල්ලක් ඇති වෙන වෙලාවක අපේ මහානායක හාමුදුරන් වහන්සේලා සක්‍රීයව ඒට මැදිහත් වෙලා අනුශාසනා ලබා දීම, මඟ පෙන්වීම ලබා දීම අපේ සමාජයට අවශ්‍යයි. එම නැතුව ආණ්ඩුවක් කියන්නේ විධායක බලයේ තියෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ 3න් 2ක් තියෙන ඕනෑම දෙයක් කළ හැකි කියන
මනෝභාවකින් ආණ්ඩුවක් යන්න බෑ. ආණ්ඩුවක් යනු මුළු සමාජයේම විවිධ පැතිකඩයන්ගේ නියෝජනයක් බවට පත් වෙන්න ඕනකම තිබෙනවා. ඒක තමයි ආණ්ඩුවක් කියන්නේ. මා ජනාධිපතිවරයා ලෙස මා දන්නවා මට තිබෙන සීමාවන් මොනවද කියලා. සාමාන්‍ය බොහෝ හිතන් හිටියා මේකට සීමාවක් නැහැ කියලා. ඔය ව්‍යවස්ථාවේ සීමාවක් නැහැ. ඕනෑම වැරදිකරුවෙක් නිදහස් කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ සීමාවක් නැහැ. ඕනතරම් රාජ්‍ය ධනෙ වියදම් කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ සීමාවක් නැහැ. ඕනතරම් මාලිගාවන් හදන්න පුළුවන් ඉන්න පුළුවන්. ව්‍යවස්ථාවේ සීමාවක් නැහැ. ඕනතරම් සම්බන්ධිකරණ ලේකම්වරුන් පුද්ගලික කාර්ය මණ්ඩලය පත් කරගන්න පුළුවන්. ව්‍යවස්ථාවේ සීමාවක් නැහැ. එහෙත් ආණ්ඩුවකට විශේෂම විධායක ජනාධිපතිවරයාට යම් සීමාවක් නැති වුණාට අපට සීමාවක් තිබෙනවා. එනිසා අපි උත්සාහ කරමින් තිබෙනවා සමහර ඒවා ප්‍රායෝගිකව සීමාව ඔප්පු කරන, සමහර ඒවා නීතියෙන් සීමාව ඔප්පු. මෙය තමයි ඔබට තිබෙන සීමාව. එනිසා ආණ්ඩුවක් කරන සීමා රහිතව තමන්ට හිතු දේ රිසි දේ කරන්න පුළුවන් එකක් නෙවෙයි ආණ්ඩුවක් කියන්නේ. අපේ ඓතිහාසික උරුමයන් සහිත අපේ නායක හාමුදුරන් වහන්සේලගේ උපදෙස් ඕදන් ඉතිහාසයේ පුරාවටම මේ රාජ්‍යත්වයේ ගොඩනැගීම වෙනුවෙන් මැදිහත් වෙලා තිබෙනවා. ඕදන් දීලා තිබෙනවා. රාජ්‍ය තර්ජනයකට මුහුණ දීපු වෙලාවේදී ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙලා තිබෙනවා. එවැනි භික්ෂු උරුමයක් තිබෙනවා. ඒ උරුමය ඒ විදියටම අපි පිළිගන්න ලෑස්ති. ඒ නිසා මානයක හාමුදුරන් වහන්සේලා විසින් පෙන්වා දෙන ලද ඒ කරුණ පිළිබඳව කරුණු කීපයක් කියන්න. එකක්, මේ සංචාර කර්මාන්තයේ ආශ්‍රිතව ගොඩනැගුණු සාකච්ඡාව මම හිතන්නේ නේද? අපි තේරුම් ගන්න තිබෙන අපි සංචාර කර්මාන්තයේ මූලධර්ම මතද මොන කුළුණු මතද අපේ සංචාර කර්මාන්තය ගොඩනැගෙන්නේ. අපේ සංචාර කර්මාන්තය ගොඩනැගෙනවා අපිට අවුරුදු 2500ක දිගු ඉතිහාසයක් ශිෂ්ටාචාරයක් තිබෙනවා. ඒ ශිෂ්ටාචාරය තුළ අපේ අනන්‍යතාවයක් අපිට තියෙනවා. අපේ පොළොන්නරුව ගල් විහාරේ ඒ නිමෙවුම් වලින් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය අපිට මහා රුවන්වැලි සෑය අපේ නායක හඳුරු වැඩ ඉන්නවා. එයින් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය අපිට අවුකන මහා පිළිම වහන්සේගෙන් පෙන්눔 කරන අපේ ශිෂ්ටාචාරය ඒව කොහෙවත් නේ. බිසෝකොට හොයාගෙන තියෙන්නේ අපි. මඩසොරව තියෙන්නේ අපේ. එල්ලංගා පද්ධතිය අපේ නිර්මාණයක්. කලාවැවේ ඉඳන් නුවරවැව දක්වා සැතවුම් 54ක් අඟලකට බැස්මත් සහිත මහා යෝධැල අපේ නිර්මාණයක්. මහා සාගර වැනි වැව් අපේ නිර්මාණයක්. එනිසා අපිට අපේ සංචාර කර්මාන්තය අපේ ඓතිහාසික උරුමය මත අපේ සංචාර කර්මාන්තය ගොඩනැගීම් විභවතාවයක් තිබෙනවා. දෙක, අපේ තියෙන සෞන්දර්යත්වය විවිධ දේශගුණික කලාප අපි කොළඹින් පිටත් වෙලා නුවරින් නැගලා නුවර එළියට යනකොට දේශගුණික කලාප කොච්චර පසු කරනවද? කොච්චර වනාන්තර ස්වභාවික වනාන්තර අපි දකින්නවද? කොතර වනජීවි කලාප අපි දකින්නවද? මොනතරම් මනරම් වෙරළ තීරයක් අපිට තිබෙනවද? ඒ නිසා අපේ සෞන්දර්යාත්මක හරය අපේ සංචාර කර්මාන්තයක ප්‍රධානම ඉලක්කයක්. ඒ නිසා තමයි අපි අපේ අනුරාධපුරය අපි අලුත් පැරණි ශිෂ්ටාචාරයේ පිළිබිඹෙන ආකාරයෙන් අපේ අනුරාධපුරයේ යලි ගොඩනැන්විය යුතුයි කියලා අපි කල්පනා කළා. අපේ පැරණි ශිෂ්ටාචාරය, අපේ ආරම්භක රාජධානී. ඒවා ලෝකේ අපට පමණක් උරුමදී. අපේ ආරම්භක රාජධානී පැරණි ප්‍රෞಢත්වය පිළිබිඹෙන ආකාරයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕන අපි. ඒ අපේ සංචාර කර්මාන්තය තාමත් ප්‍රබල මෙවලම් කියලා අපි කල්පනා කරනවා. තුන්වෙනි එක අපේ ජනතාවගේ පුද සත්කාරය පිළිබඳව, ආගන්තුක සත්කාර පිළිබඳව තිබෙන ලෝකයේ ඇගයුම,
ඒක අපේ සංචාර කර්මාන්තය ඉතාමත් වැදගත්ය. ඒ වගේම අපේ රටේ තිබෙන වනජීවි කලාප, සත්තුන්, අලීන් මේ ආදී ඒවා අපේ සංචාර කර්මාන්තයේ නිකේතනය. එහෙම නැතුව වෙන දේවල් අපේ සංචාර කර්මාන්තයේ ප්‍රමුඛතාවයක් නොවේ. වෙන දේවල් වලට වෙන තැන් තියෙනවා. එනිසා මම හිතන ඔය නිවේදනය පිළිබඳව ඇතිවෙච්ච පැටවිල්ල ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ අපේ සංචාර කර්මාන්තයේ මූලික මූලධර්මයන් නෙවෙයි. අපි මූලික මූලධර්මයන් හතරක් තිබෙනවා. ඒ මත තමයි අපි සංචාර කර්මාන්තය කොට නැගීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ මම දැක්කා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පිළිබඳ සංවාදයක් ඇවිල්ලා තිබුණා. ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කලින් සකස් කරපු සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ කියන්නේ අපි සම්මත කරේ නැහැ, පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඡන්දෙට ඉදිරිපත් කරේ නැහැ. නිකම් විවාද කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපිට අවස්ථාව තිබෙනවා. අවශ්‍ය නම් මේ සංශෝධන තවත් සංශෝධන ගේන්න. ඒත් අවශ්‍ය නැත්නම් තියෙන විදිහට තියාගෙන යන්න. එච්චරයි. සංශෝධන අවශ්‍ය නැත්නම් අපිට තියෙන විදිහට තියාගෙන යන්න පුළුවන්. නමුත් යහපත් දිශාවට සංශෝධන අවශ්‍ය නම් සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කිසිදු නීතියක් අපි සම්පාදනය කරන අපේ පෞද්ගලික කිසියම් වුවමනාවක් වෙනුවෙන් නෙවෙයි. අපි මේ නීති සම්පාදනය පිළිබඳ අපි අවබෝධනය කරන්නේ පොදු යහ පැවැත්ම වෙනුවෙන් මේ නීති රාමයේ මොනවා වෙනස් විය යුතුද ඒ පිළිබඳ තමයි අපි අවධානය යොමු කරන්නේ. කිසිසේත්ම අපිට පෞද්ගලික දෙයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීති සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොදු යහපත, සමාජ සිරස්තතිය, සමාජයේ යම් නිර්ණායක පද්ධතිය ඇතුළත් කර ගැනීම ආදී නීති සම්පාදනය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නිසා මම උදේවරුවේ අපේ මහානායක හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහිලා මේ පිළිබඳ දීර්ඝව අපේ ස්ථාවරය පැහැදිලි කරා. නමුත් මම හිතන්නේ තාමත් ආందోලනේ තියෙන නිසා තමයි මම ටිකක් වැඩිපුර ඒ ගැන කිව්වේ. මම හිතුවා ඒක කියන්න සුදුසුම තැනත් මෙතන තමයි කියලා අපේ නායක හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටින තැන. මේක තමයි අපේ ස්ථාවරය. ඉතින් අපිට තියෙන්නේ කුමක්ද? අපිට තියෙනවා යහපත් සිහිනයක් තිබෙනවා. මේ තිබෙන රාජ්‍ය, මේ තියෙන සමාජය මේට වඩා හොඳ රාජ්‍යයක්, මේට වඩා යහපත් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ සිහිනයක් තිබෙනවා. ඒ සිහින ඉටු කරගත හැකි වන්නේ පාලක කණ්ඩායමට අපට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි හඳුනාගෙන ඒකට මෙහෙවීම. මා හිතනවා ඒකේ විශාලතම පංගුවක් අපේ හාමුදුරුවෝ වහන්සේලාට පැවරලා තිබෙනවා. තව දුරටත් මේ බිඳ වැටුණු සමාජයක් අපි ඉස්සරහට යන්න බෑ. මා එකක් මේ බැරෑරුම්කම කියන්න. යම් ප්‍රමාණකින් අපිට සැකියාව ලැබුණා මේ මත්ද්‍රව්‍ය පිළිබඳව දොරටුව විවෘත කරගන්න. දොරටු මේක වැහිලා තිබුණේ. යකඩ දොරටු. මට අත තියන්න බැරි, ළඟා වෙන්න බැරි ප්‍රමාණයේ යකඩ දොරටු වැහිලා තිබුණා. අපේ පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය සමත් වුණා මේ දොරටුව තට්ටුවක් දාලා විවෘත කරගන්න. තාම ඇතුළට ගිහිල්ලා අවසන් නැහැ. හැබැයි දොරටුවෙන් ඇතුල් වෙනකොට අපිට පෙන්වන්නේ මොනවද? ඉතාමත් භයංකාර චිත්‍රයක්. දොරටුව වැහිලා තියෙන තෙක් අපි කල්පනා කරා මේ තරම් බිහිසුණු තත්ත්වයක් නැතුව ඇති නේද කියලා. හැබැයි දොරටුව විවෘත කරපුවාම අපිට දැනෙනවා මොනතරම් බිහිසුණු තත්ත්වයක් මේ වහලා තිබුණු දොරටුවෙන් ඇතුලේ තියෙනවද කියලා. කුඩු නිෂ්පාදනාගාර, අවි ආයුධ ගබඩා, කන්ටේනර් වලින් කුඩු නිෂ්පාදනය සම අමුද්‍රව්‍ය, නූතනම පැකට් කඩපු නැති ගිනි අවි, කිලෝ 100 ගණනක් හම්බ වෙන මත්ද්‍රව්‍ය, ඒවට ඇබ්බැහි වුණු මහා තරුණ පරම්පරාවක්, ඒවා අලෙවි කරන මහා යාන්ත්‍රණයක්, ඒ යාන්ත්‍රණයත් එක්ක ගැට ගැහුණු පොලිසිය ඉතා කුඩා ප්‍රමාණයක්, හමුදාවන්ගේ ඉතා කුඩා ප්‍රමාණයක්, රාජ්‍ය යාන්ත්‍ර ඉතා කුඩා ප්‍රමාණයක්. මෙවැනි තාමත් මේ විවෘත කරා දොරටුව හැබැයි අපිට භයානක චිත්‍රයක් ඇතුලේ පේනවා. දැන් අපිට පුළුවන් ඒ චිත්‍රයට මුවා වෙලා ආපහු දොර වහලා අනේ අපි නෑ කියලා එන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ දොරටුවෙන් අපි තබු පියවර ආපසු වරවන්න ඉදිරියට යන්න. අපි තෝරාගෙන තියෙන මේ මාවත. මම හිතනවා ඒ සඳහා අපිට අද අවශ්‍යයි පුළුල් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. මේ ජාතික ව්‍යසන අවසන් කළ යුතුමයි.
අවුරුදු 21 26 හිරිමල් වයසේ තරුණ තරුණියන් ලක්ෂ ගණනක් මේකට ගොදුරු වෙලා තිබෙනවා. සමහර පාසල් වල ගුරුවරු දන්නවා ළමයා කුඩු ගෙනලා තියෙන බව පාසලට. හැබැයි ගුරුවරයා තරවටුවක් කරන්නේ නැහැ. ගුරුවරයා බයයි. ඇයි තරවටුවක් කළොත් එළිය මොනවද ඉද්දන්නේ? සමහර විශ්වවිද්‍යාලවල කාමර ඇතුලේ කුඩු විකුණනවා. විවිධ හේතු මත පොලිසියට තියෙන පොලිස්පතිතුමානේ අපිට වාර්තා වෙලා තියෙනවා. නේද? විශ්වවිද්‍යාලවල තියෙන යම් සංස්කෘතියක් නිසා පොලිසියට යන්න බෑ. ඊටමත් හොඳ යනවා. ගිලල්ලනවා. නිසා අධ්‍යාපන ආයතන කුඩු විකුණන මධ්‍යස්ථාන වෙලා වෙච්ච තැන් තියෙනවා. සමහර කාමර අපි දන්නවා. පාසල් වල මේ තත්ත්වය ඇවිල්ලා තිබෙනවා. කුඩා හෝ තරුණ තරුණියන් ගැටෙන කුමන හෝ සංස්කෘතික අවස්ථාවක් තිබුණොත් ඒකේ ප්‍රධාන මෙවලම් බවට මේ මද්ද්‍රව්‍ය පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක සමාජයම ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන නිසා ඒ සමාජ ව්‍යසනේ තුරන් කිරීම සඳහා මහා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණක් අපි තියෙනවා. අපි සෑම දිනකටම දැනුම් දෙනවා. ලොල්ලුණු අයටයි විකුණන අයටයි ඉවත් වෙනු. ලොල්ලුණු අය ඉවත් වෙනු. විකුණන අය ඉවත් වෙනු. ඒ සදා මේ සමාජයේම අවදි වී තිබෙනවා. අනේදී අපේ නායක හාමුදුරන් වහන්සේලාට අපේ විහාරවාසී අපේ නායක හාමුදුරන් වහන්සේලා ගම් පුබුදු කරවන්න ඕන, නැගිටවන්න ඕන. ඉතිහාසයේ අපි විවිධ අනතුරු වලට මුහුණ දීපු අවස්ථාවන් නිදී ඒ අනතුරට එරෙහිව ප්‍රධානම සටන් මධ්‍යස්ථාන ජනතා මධ්‍යස්ථාන බවට පත් වුණේ අපේ පන්සල. 1818 නැගිටීමේදී අපේ සටන් මධ්‍යස්ථාන අපේ පන්සල 1848 අපේ සටන් මධ්‍යස්ථාන අපේ පන්සල. එනිසා මම හිතනවා අදත් අපිට තියෙන මහා ජාතික ව්‍යායාමයක් මේ මද්ද්‍රව්‍ය වලට ලොල්ලුණු විකුණන අය ඉවත් වෙනු. ඒ මහා සංග්‍රාමය අපි ආරම්භ කළ යුතු කියලා මම විශ්වාස කරනවා. අන්නේදී අපේ හාමුදුරන් වහන්සේලාට පැවරෙන කාර්යභාරය රජයේ කාර්යභාරයටත් වඩා විශාලයි කියලා මම හිතනවා. මේ ගම් යලි අවදි කරන්න, ඒ ගම්වල තරුණ තරුණියන් දැනුවත් කරන්න. මොකද මේක පොලිසියෙන් 82000කට පමණ නිලධාරීන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ තරම් මේ ව්‍යසනේ පැතිරලා තිබෙනවා. එනිසා මම හිතනවා මේ කාර්යභාරයේදී අපේ අනුනායක හාමුදුරන් වහන්සේට මම දන්නවා උන්වහන්සේත් එක්ක අපි ඇසුරු කරලා තිබෙනවා කෙටි කාලයක්. මම කියන්නේ දිගු කාලයක් කියලා. නමුත් මා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට උන්වහන්සේ අපේ විශ්වවිද්‍යාලයේම අවසන් වසරේ ඉගෙනුම ලැබෙමින් සිටි අපි දුරින් දැකලා තියෙන කාලේ. ඉතින් මම හිතනවා අපිට එක්ක පුළුවන් වේවි මේ සමාජ කාර්යය කරන්න. ඒ වෙනුවෙන් අද මේ තාමත් අභිනවයෙන් මේ පාරගත්තු ඉතාමත් ඓතිහාසික වගකීමේ ඓතිහාසික මඩුල් මඩුවේදී අවුරුදු 2000 ගණනක් නොනසී පවතින මේ දහමේ ඒ අඛණ්ඩතාවය තම දෙවුර මත පවරගෙන මේ සමාජයත් මේ රටත් අවදි කිරීම සඳහා උන්වහන්සේ දරන ඒ ප්‍රයත්නය සාර්ථක වේවා. ඒ සදා සුභාසින්සර ගෙනෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. තෙරුවන් සරණයි. ගරු ජනාධිපතිතුමනි, මොහොතක් ඔබතුමන්ට වේදිකාවේ රැඳින්නට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබතුමන් විසින් ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍ර ආශිර්වාලේකා කියන අපේ අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් වූ මේ විශේෂ සමරු කලඹේ ඔබතුමන් තබනවා මෙලෙස සටහනක්. 21 වන සියවසේ ඉතිරි දශක 8කට ආසන්න කාලයක් ඉන්මතු 22 වෙනි සියවසත් ජය ගන්නා ලාංකීය සංඝ සමාජයක් අපි බිහි කළ යුතු වෙමු. ඒ සඳහා ඥානවෘද්ධ ගුණවෘද්ධ යතිවරයන් වහන්සේලා බොහෝ අවශ්‍ය. නාරන්පනාවේ අප නාහිමි ඒ සඳහා අභිනවයෙන් ලද අනුනාහිමි පදවිය ශක්තියක් කරගනු මිස ආභරණයක් කර නොගන්නා බව මට විශ්වාසය. උන්වහන්සේගේ ආරෝහ පරිණාහ දේහ විලාසයත් සිනහව පිරුණු වතත් ඥාන සංප්‍රයුක්ත කතාවත් මම ඊතා අගේ කොට සලකමි. අප අතර ඇති වගකීම් සහගත මිතුරුකම ශාසනික අභිවෘද්ධිය පිණිස ඔබ වහන්සේටත් රාජ්‍යයේ අභිවෘද්ධිය පිණිස අපටත් මහත් ශක්තියක් කරගනිමු කියා ඔබතුමන් සටහනක් තබනවා. ඒ වෙනුවෙන් අපේ අභිනව නායක මාහිම්පාණන් වහන්සේගේ අනුනායක මාහිම්පාණන් වහන්සේගේ
ප්‍රශංසාව උන්වහන්සේගේ ප්‍රසාදය මේ මොහොතේ සමරු තිලනයකින් ඔබතුමන් වෙත පිරිනමන්නට අපි සූදානම් වෙනවා. මා ඒ විශේෂිත සමරු තිලනයේ සමගින්ම අපේ අතිගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් සම්පාදනය වුණු ආනන්ද අනුනාසඳ හරසර ශාස්ත්‍රීය සංග්‍රහයත් පිළිගැන්වීමත් සිදු වෙනවා. ඒ කාර්ය උදෙසාත් මා ඊ타ත්ම ගෞරවයෙන් එහි සංස්කාරක කාර්යභාරය ඉටු කළ ආචාර්ය පූජ්‍ය මුරුද්දිනිය ධම්මරතන නායක මාහිම්පාණන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම නායක මාහිම්පාණන් වහන්සේ, ශාස්ත්‍රපති පූජ්‍ය හඳගනාවේ විමල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ඔබ වහන්සේලාටත් ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරන මේ අවස්ථාවට වැඩම කරවන්නට කියා ගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමන් වෙත මේ විශේෂිත සමරු තිලිනය සහ ඒ ශාස්ත්‍රීය සංග්‍රහයත් පෙන්වනවා. ඒ වගේම විහාරස්ථානයේ දායක සභාවත් නියෝජනයක නිශාන්ත බස්නායක මහතාටත් මේ අවස්ථාවට සහභාගී වෙන්නට ආරාධනා කරනවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වන්දනීය මහා සංඝරත්නය අවුරුදු දහස් ගණනාවක් තිස්සේ උන්වහන්සේලාගෙන් ඉටුවිය යුතුයේ අනබිභවනීය මහා මෙහෙවර නොපැකිලව ඉටු කරනු ලැබුවා. උන්වහන්සේලා වෙනුවෙන් විටින් විට ඒ රාජ්‍ය නායකින් විසින් අවශ්‍ය සියලු දේ සම්පාදනය කරමින් ඒ කාර්යයට රාජ්‍ය නායකින්ගේ දායකත්වය සපයනු ලැබුවා. වර්තමානයේදී ගරු ජනාධිපතිතුමන් විසින් සපත කරලමින් මේ සඳහන් කළ කාලීන වශයෙන් අවධානය යොමු යුතු කරුණු කාරණාවන් සියල්ලත් මැනවින් පහදා දෙමින් උන්වහන්සේලා ඉදිරියේ ශ්‍රී දන්ෂ්ඨාධාතුන් වහන්සේ ඉදිරියේ මේ පැවසූ කාරණාවන් මා විශ්වාස කරන්නේ තවත් අවුරුදු දහස් ගණනක් මේ සම්බුද්ධ ශාසනය ලෝකවාසී බොදුනුවන් උදෙසා මහත් ආශිර්වාදයකින් යුතුව බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබෙනවා නොඅනුමානයි කියා. ආනන්ද අනුනාසඳ හරසර ශාස්ත්‍රීය සංග්‍රහය ඒ සමගින් අපේ අතිගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේලාට මේ අවස්ථාවේදී පිළිගන්නු ලබනවා. ඒ වගේම ඒ අපේ වැඩමුකට වදාළ අපේ අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා වෙත පිළිගන්වන්නට අවශ්‍ය වැඩපිළිවෙල යොදා තිබෙනවා. ඒ සමගින් මා ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාව වෙන් කරගන්නට සූදානම් වෙන්නේ අද ඔබ අප සියලු දෙනාගේම මහා ගෞරවයට ආශිර්වාදයට පාත්‍ර වූ අති ගෞරවනීය අපේ අනුනාහිමි මාහිම්පාණන් වහන්සේ. අති ගෞරවනීය අපේ අභිනව අනුනායක නාරම්පණාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිම්පාණන් වහන්සේගේ පුණ්‍ය අනුමෝදනාවටයි මේ ගෞරවනීය ආරාධනය. අවසරයි නායක මාහිම්පාණන් වහන්සේ. උබේ මහා විහාරීය අති ගෞරවාස්පද අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවෙන් අවසරයි. සියම් මහා නිකායේ කල්යාණී පාර්ශවයේ අති ගෞරවාර ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අති ගෞරවහාර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අති ගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අති ගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, සියම් මහානිකායේ රෝහණ පාර්ශවයේ අති ගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද සහිත මේ අවස්ථාවට වැඩමවා වදාළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වර ප්‍රමුඛ පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමන් ප්‍රමුඛ මේ අවස්ථාවට සහභාගී වෙන අනිකුත් අමාත්‍යවරුනි, මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමන් ඇතුළු සියලුම මැති ඇමතිවරුනි, විදේශීය තානාපතිවරුනි,
ජනාධිපති ලේකම්තුමන් ප්‍රමුඛ සියලු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීනි ශ්‍රී දාන්ස්ථා ධාතු මන්දිරයේ ගරු දියවඩලතුමන් ප්‍රමුඛ බස්නායක නිලමේවරුනි ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිතුමන් ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම නිලධාරී භවතුනි මේ අවස්ථාවට සහභාගී වන සියලුම සම්භාවනීය අමුත්තන් සහිත සදහැවත් කාරුණික පින්නතුනි ගිහි පැවිදි අපි හැමදෙනාම මේ ඓතිහාසික මඟුල් මඩුවේ අද දින ඉතාමත් වැදගත් ඓතිහාසික වූ ශාසනික වශයෙන් අතිශයින් වැදගත් වූ උදාරතර ශාසනික කර්තව්‍යයකටයි මේ සහසම්බන්ධ වුණේ. අපේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ උතුම් අනුනායක පදවිය ඔබවා වදාළ අතිගෞරවාර්හ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පුරප්පාඩු තත් අනුනායක පදවිය අපගේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව පසුගියදා මා වෙත පත් කරන්නට යෙදුණා. ඒ පිළිබඳ චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේගේ අස්සන සහිතව එවැගේම රාජ්‍ය මුද්‍රාව සහිත ගරු ජනාධිපතිතුමන්ගේ අස්සනින් යුතුව ඒ ලබා දෙන ශ්‍රී සන්නස් පත්‍රයයි අද මේ ඓතිහාසික මගුල් මඩුවේදී මා වෙත පිරිනමන්නට යෙදුනි. එදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් සමාරබ්ධ වූ මේ ලාංකීය මහා විහාර භික්ෂු වංශයේ අසම්බින්න අකණ්ඩ භික්ෂු මූලස්ථාන දෙක මේ අස්ගිරි මල්වතු උභය මහා විහාරයේ බව රහසක් නොවේ. මේ මහා මූලස්ථාන දෙක සියවස් ගණනාවක් මුළුල්ලෙහි මේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවයටත් ඒ වගේම භාෂා ශාස්ත්‍රයන්හි අභිවර්ධනයටත් ඒ වගේම මේ සමාජ සංස්ථාවන්හි ප්‍රගමණයටත් සිදු කොට තිබෙන්නේ තාමත්ම සුවිශේෂ කාර්යභාරයක් කියන බව මේ වෙලාවේ ගිහි පැවිදි අපි කවුරුත් දන්නා කාරණයක්. ඒ නිසාම මේ මහා විහාරයන්හි ඒ උතුම් ශාසනික ඨානාන්තරයන් ඔබවන ඒ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විශේෂයි පැවරෙන්නේද එවන් එබඳුම වටිනා ශාසනික වගකීම් සමුදායක් කියන බව මා නියතමානීව තේරුම් අරගෙන තිබෙනවා. එදා මේ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා අතිගරු ජනාධිපතිතුමනි මේ රටේ භික්ෂු මහා සංඝරත්නයේ පමණක් නෙමෙයි ශාසනයේ ලෞකික ආරක්ෂකයා වුණේ කලින් කලට මේ රටේ ඒ රාජ්‍යත්වයේ හෙබ වූ අපේ රාජරාජ මහා මාත්‍යාදීන් විසින් කිසියම් ශාසනික දුර්භික්ෂයක් අභියෝගයක් පැමිණි හැම කල්ලිම ශාසනයේ සුරක්ෂිත භාවයේ වෙනුවෙන් එදා තම වගකීම මැනවින් ඉටු කළ නිසාවින්ම තමයි මේ සම්බුද්ධ ශාසනයේ අපේ රටේ වසර 2000 ගණනක් ඊටාම මැනවින් ආරක්ෂා වුණේ. එහිලා මේ මහා මූලස්ථානවලට වගේම විශේෂයෙන්ම කලින් කල මේ රටේ රාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් සිදුවුනේ එවන් අත්‍යුදාර සේවාවක් කියන බව මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරන්නට ඕනේ. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් එදා මේ ශාසනික පරිහානිය දුටු අවස්ථාවේ වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයන් වහන්සේගේ මඟ පෙන්වීම මත ස්යාම දේශයෙන්
උපසම්පදාව මෙරටට ගෙනවිත් උභය මහා විහාරයෙහි යලි මේ උපසම්පදාව ඇතිකොට සංඝරාජ තනතුර ඒ වගේම උභය මහා විහාරයේ යුව සංඝරාජ තනතුරු හෙවත් උපසංඝරාජ තනතුරු නැත්නම් වර්තමානයේ විවහාර වෙන මේ මහා නායක পদවි ඒ වගේම අනුනායක পদවි ආරම්භ කරලා එදා ඒ රජතුමා ඇති කළේ සුවිශේෂ වූ ශාසනික කාර්යභාරයක්. එතෙන් සිට මේ මහා මූලස්ථාන දෙක මේ රටේ ඉපැරණි විහෙර විහාර ඒ වගේම එකී භික්ෂු සම්ප්‍රදායන් වගේම ඒ ශාසනික වගකීම් තම දිවි දෙවැනි කොට ආරක්ෂා කළ ආකාරය අපේ ශාසන වංශ කතාවේ මැනවින් සඳහන්ව තිබෙනවා. එවන් ශාසනික කාර්යභාරයක් ඓතිහාසික වශයෙන් පැවරිච්ච ඒ වගේම වර්තමානයේ ඒ උදාර ශාසනික කාර්යභාරය උරදර තම දෙවුර මත දරාගත් මේ ශාසනික මහා මූලස්ථාන ඔබතුමන් සිහිපත් කළා වගේම වර්තමානයේ ඒ ශාසනික කාර්යභාරය වෙනුවෙන් ඉටු කරන්නේ ඒ ඓතිහාසික වගකීමමයි. ඒ නිසාවෙන් ඔබතුමන් මතක් කළ ආකාරයෙන්ම අද දවසේ අප වෙත මේ පැවරෙන්නේ ඒ ඓතිහාසික වශයෙන් අපේ මූලස්ථානවලට පැවරිච්ච ඒ ශාසනික කාර්යභාරය වර්තමානයේ අර්ථවත් කරමින් ඒ උදාර කටයුත්තේ සිදු කිරීමේ වගකීමයි කියන බව මා නැවතත් සිහිපත් කරන්නට කැමැතියි. ඉතින් මේ උතුම් සත්කාර්ය වෙනුවෙන් විශේෂයෙන්ම අද දවසේ පුරාණ චාරිත්‍රානුකූලව මේ ශ්‍රී සන්නස් පත්‍රය ඓතිහාසික මගුල් මඩුවේදී මේ ආකාරයෙන් පිරිනමන්නට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන් ඔබතුමන් මේ සඳහා සියලුම කටයුතු සම්පාදනය කිරීම ගැන මා පළමු කොටම මගේ කෘතවේදීත්වය පළ කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. කෙසේ වුණත් අද දවසේ මේ උතුම් සත්කාර්ය වඩාත් සෝභාමත් ආකාරයෙන් සිදු කරන්නට මේ අවස්ථාවට ලංකාවේ සිව් දෙසින් වැඩම කොට වදාළ අති සම්භාවිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහිත ත්‍රිනිකායික ගරුතර මහා සංඝරත්නයට මා මේ අවස්ථාවේදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බෙලින් උතුම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ වහන්සේලා සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනය පළමු කොටම ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි, ඔබතුමන් සඳහන් කළා වගේ මේ යුගය මේ කාලය මං හිතනවා ශාසනික වශයෙන් වගේම ජාතික වශයෙන් ගත්තත් රටක් හැටියට ගත්තත් විවිධ අභියෝග රැසකට මුහුණ දෙන වකවානුවක්. ඒ නිසා එවන් කාලයක ශාසනික වශයෙන් මෙම කාර්යය නැත්තම් මේ උදාර වගකීම ඉටු කරන්නට රජයක් හැටියට තම වගකීමත් මැනවින් ඉටු කරමින් අද දවසෙත් මේ උදාර ශාසනික වගකීම ඉටු කරන්නට සියලු කටයුතු සම්පාදනය කර දෙමින් මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වූ ඔබතුමන්ට මේ අවස්ථාවේදී උතුම් දළදා සමිඳු පිහිටත් රත්නත්‍රයේ ආශිර්වාදයක් ලැබේවා කියා මා මේ අවස්ථාවේ සුභාශිර්වාද කරන්නට කැමැති. ඒ වගේම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමන් ඇතුළු සියලු මැතිවරුන් ඒ වගේම ආණ්ඩුකාරතුමන් ඇතුළු සියලු දේශපාලන ශාස්ත්‍රයේ හැමදෙනාමත් මේ සඳහා දැක් වූ අනන්ත අනුග්‍රහය පිළිබඳව මාගේ පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාව පළ කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ශ්‍රී දාස්ඨා ධාතු මන්දිරේ ගරු දීවණලමතුමන් ඇතුළු මේ බස්නායක නිලමේතුමන්ලා මේ කාර්ය වෙනුවෙන් ඒ චිරාගත සම්ප්‍රදායානුකූලව උභය මහා විහාරයේ මෙවන් කාර්යයන්හිදී
තම වෙත පැවරෙනේ වගකීම මැනවින් ඉෂ්ට සිද්ධ කරමින් අපේ ගරු දියවන්‍ය ලෙමතුමන් ඇතුළු ඒ බස්නායක ලෙමතුමන්ලා ඉටු කළ කාර්යභාරයත් මේ අවස්ථාවේදී ඊ타මත්ම අගය කොට ඒ හැම දිනාටත් පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාව පළ කරන්නට මා මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ජනාධිපති ලේකම්තුමන් මේ පිළිබඳ පෞද්ගලිකව අවශ්‍ය කරුණු හොයා බලමින් මේ සියලු කටයුතු සම්පාදනය කළා. එතුමන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරී භවතුන්ටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිතුමන් ඇතුළු සියලු දෙනාටත් විදේශ තානාපතිවරුන් ප්‍රමුඛ මේ අවස්ථාවට පැමිණි පක්ෂ විපක්ෂ සියලු දෙනාටම ඒ වගේම පෞද්ගලික වශයෙන් අපහා සම්බන්ධ විවිධ සහ සම්බන්ධකම් ඇති ඥාති මිත්‍රාදී මේ උතුම් පින්කමට සම්බන්ධ වූ හැම දෙනාටම බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදයත් උතුම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් සැලසීමෙන් ඔබ සියලු දෙනාටම යහපතක් අභිවෘද්ධියක් සැලසේවායි සුභාශිර්වාදය කරමින් පැමිණි ගිහි පැවිදි හැම දෙනාටම උතුම් දළදා සමිඳු පිහිට ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනෙන් මගේ කෙටි පුණ්‍යානුමෝදනාව නිමාවට පත් කරනවා. සාදු සාදු සාදු. නොබා පෙරට යන දෑ අභිමන් වැළඳ අබා දැයට දෙන ඉසිකෝ ලන දුරැද පබා විහිදි පෞරකි දම් පද පබඳ සභාගුණ ඇති නාහිමි සැරදී අනඳ. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සේනාරත්න කාර්යවම සම්මහතා තැබූ සටහනක් ඒ. ශාස්ත්‍රපති පණ්ඩිත අතිගෞරවාර්හ නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනති සානන්දාභිධාන මහා විහාරයේ ස්යාමෝපාලි වංශික මහනිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අභිනව ශ්‍රීමත් අනුනායක මාහිම්පාණන් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසා මහා මෙහෙවරක් ඉටු කරන්නට උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් වැඩම කොට වදාළ ඔබේ මහා විහාරයේ සානුනායක මාහිම්පාණන් වහන්සේලා වර ප්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නයටත් ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ සියලු ගිහි පින්වතුන්ටත් උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මේ රාජ්‍ය පුණ්‍ය මහෝත්සවයේ වැඩ කටයුතු අපි නිමා කරනවා. ඒ සමග ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ මූලික මෙහෙයවීමෙන් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා ඔස්සේ ගෙන සජීව විකාශනයත් නිමාවට පත්වනවා. ඔබ සැමට උතුම් දළදා හිමි සරණයි. गलपुर यशोकीर्तिधर चंद्र प्रभा मडलाई अस्किरी सैमत दिदुलन रंकुत अनंद प्रभा किरनाए दलदा मधुरे तेवानादय मुसुबु सिहिल सुलंगाई අටදය සමයේ දියුණුව නගනා කේසර සිංහනාදයි අනුනාහිමියනි නාරම් පනාවේ අනද නාමයට අප සිත් වෙතේ බරවේ මහසැතනවා සිතුවම් නිමවා පාසල්
පන්සල් තනවා දනසුව පත් කරනා පාරමිතා පුරනා උත්තම සිරි දළදා වඩමවනා චිරංජයතු අනුනා සමිදේ අප සිත් වැති බරවේ අනුනා හිමි පායුග වන්දේ වන්දනීය ශාක්‍ය වංශ උත්තම මුනි රාජ තේජ දිව්‍ය බ්‍රහ්ම වන්දනීය පූජනීය දාඨ වංශ දේවාවත පුණ්‍ය ශක්ති පුණ්‍ය ක්ෂේත්‍ර අනුනා හිමි පුෂ්පහාර වන්දනා පුෂ්පහාර වන්දනා පුෂ්පහාර